හරි. ඔව්. අපි කතා කරන්න පටන් ගත්තේ පුතේ පේපරේ හැදෙන හැටි. අපි ටෙස්ට් 1 එකේ කතා කළා අපෙන් අහන්නේ factual knowledge, conceptual knowledge ටෙස්ට් 2 එකේ. අර ඒ විදිහට මේ හැම එකේම තියෙන ඔයගේ මේ භාෂාමය පැත්තයි භාෂාව යොදාගෙන කරන සෙල්ලම් නේද? ඒ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. මේ මම මේ පෙන්නන්නේ 2024 ඔයාලා අතේ තියෙන පේපරේ පේපර් මාකින් එක. ඒ කියන්නේ මාකින් ස්කීම් එකේ පේපර් මාකින් යනකොට දෙන අයගේ මේ විස්තර ටික තමයි මේ තියෙන පේපරේ. මේ හැම එකේම කතා කරනවා මේ පේපරේ හැදෙන හැටි. එතකොට තාම අපි පේපරේට ගියේ නෑ. මම මේ සියල්ලම කතා කරන්නේ නෑ. වැදගත්ම කාර්ය විතරයි ගන්නෙ. රචනාවල කියන්නේ පුතේ ඔය පේපර් 1 එකේ අහලා තියෙන රචනාවල ලකුණු 5ක් නේ දෙන්නේ. පේපර් 1 එකට ලකුණු 40යි ඔක්කොටම. රචනා දෙකක් තියෙනවා. ඒ කියන්නේ 6 වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ. ඒ දෙකට ලකුණු දෙන්නේ මේ විදිහට. කන්ටෙන්ට් කියලා කියන්නේ අන්තර්ගතයට ලකුණු 2යි, භාෂාවට ලකුණු 3යි. එහෙම තමයි ලකුණු 5 හැදෙන්නේ. එතකොට මෙන්න මේක හරිය වැදගත් වෙන පොයින්ට් එකක් තියෙනවා පුතේ. දැන් ලකුණු 5 හැදෙන හැටි මේ පෙන්වන්නේ. 6 වෙනි ප්‍රශ්නෙට ලකුණු හැදෙනකොට මම මේ යටම බිඳුව එන එක චුට්ටක් බලන්නකෝ. question copied. අපේ ළමයි මටත් හම්බෙලා තියෙනවා සමහර මේ පිළිතුරු පත්‍ර ළමයි ලියලා තියෙනවා ප්‍රශ්නෙන්ම කොපි කරලා තියෙනවා. මතක තියාගන්න. ඉංග්‍රීසි විතරක් නෙමෙයි කිසිදු විෂයක question copied. ඒ කියන්නේ ප්‍රශ්නය කොපි කරන්න එපා. මෙන්න ඔබට හම්බෙන ලකුණු බිඳුවයි. ඊළඟට කියනවා points copied without any additions no marks. ඒ කියන්නේ සමහර ඒවා කොපි කරලා තියෙනවලු අපි මුකුත් එකතු කරන්නේ නැතුව වචන. කියන්නේ වාක්‍යයේ පේපරේ තියෙන වාක්‍ය ඒ විදිහටම ගන්නවා මුකුත් වචන වෙනස් කරන්නේ නැතුව. එහෙම ගන්නත් එපා කෙලින්ම බිඳුවයි. එතකොට එක ලකුණක් හම්බෙන්නේ if only a single point is given award 1 mark. එක පොයින්ට් එකක් නම් දීලා තියෙන්නේ. ඔයාලා එක විස්තරයක් නම් එක ලකුණක් හම්බෙනවා. ලකුණු දෙකක් හම්බෙනවා if 4 points are given in writing note. notice එක ලියනකොට කරුණු 4ක් දාලා තියෙනවනම් ලකුණු දෙකක් දෙන්න. 8 වෙනි ප්‍රශ්නේත් ඒ විදිහමයි පුතේ. කොපීට් කරන්න එපා කියලා කියන්නේ. ප්‍රශ්න පත්‍රයේ තියෙන ඒවා කොපි කරන්න එපා. දැන් මේ තියෙන මේ ලකුණු බිඳුව හැදෙන හැටි මේ all sentences incorrect. දැන් සමහර අය වාක්‍ය ලියලා තියෙනවා ඔක්කොම වාක්‍ය වැරදි. එතකොටත් බිඳුවයි. එක ලකුණක් හම්බෙන්නේ only one correct sentence. ඒක ඇතුලේ තියෙන එක වාක්‍යයයි දෙකයි හරියට ලියලා තියෙන එක ලකුණයි හම්බෙන්නේ. නේ? ඒ විදිහට තමයි ඒක සැලසුම් වෙන්නේ. එතන මේ මෙතනක් තියෙන හොඳට බලන්නකෝ මේ 14 වෙනි ප්‍රශ්නේ කියන්නේ බාර් ග්‍රාෆ් එක එන එක. මේ පයි chart එක එන එක මේකේ පයි chart එකක් දීලා තියෙන්නේ. ඒකේ තියෙනවා මේ පයි chart එකේ ලකුණු බිඳුව එන හැටි බලන්නකෝ. question copied, points copied. අර දීලා තියෙන ප්‍රශ්නේ ඒ විදිහටම කොපි කරලා තියෙනවා වෙනසක් කරන්නේ නැතුව. එතකොට ලකුණු බිඳුවයි. has written some inadequate information. අදාළ නැති තොරතුරු ලියලා තියෙනවා. එතකොට එක ලකුණයි හම්බෙන්නේ. ලස්සනට ලියලා තියෙනවා අදාළ නැති ඒවා. has written on most of the information. වඩාත් තොරතුරු වැඩිපුර ලියලා තියෙනවා නම් ලකුණු දෙකයි. නේ? ඔන්න ඔය විදිහට තමයි පුතේ ලකුණු පිරිනමන්න කියලා දීලා තියෙන්නේ මාකින් ස්කීම් එකේ. ඔය තියෙන්නේ 16 වෙනි ප්‍රශ්නේ දක්වාම ඒ විදිහට තියෙන හැටි. මම මේ මාකින් ස්කීම් එක ගත්තේ ඔයාලට ඒක චුට්ටක් පෙන්නන්න. එතකොට හොඳට බලන්නකෝ මේ ප්‍රශ්න ටික හැදිලා තියෙන හැටි පේපර් 1 එකේ. දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඔයාලා ගාව තියෙන්න ඕන මෙන්න මේවා ටික. රීඩින් පැත්ත තියෙනවා නම් නේද? කියව ගන්න පුළුවන් නම් පළවෙනි ප්‍රශ්නේ ගොඩ දා ගන්න පුළුවන්. vocabulary වචන ටික තියෙනවා නම් මේ vocabulary හොඳට බලන්නකෝ. grammar පැත්ත තියෙනවා නම් reading writing මේ writing දෙකයි තියෙන්නේ.
ඔය පේපරේ හැදිලා තියෙන හැටි. right. ඉතින් මේක තමයි ඔයාලට දීලා තියෙන පේපරේ. එතකොට මම මේ පේපරෙන් අයින් වෙනවා. අපි ගමුකෝ ඔයාලට දුන්න පේපරේ. මොකද අරකේ උත්තර තියෙනවා. අයිත් ඒකමයි ආවෙන්නේ. මේ තියෙන ඔයාලගේ පේපරේ. ඔයාලා පේපරේ ඩවුන්ලෝඩ් කරගෙන ඇති කියලා හිතනවා. අපි මම කාටවත් ලියන්න කියලා කිව්වේ නැහැ. පුළුවන් නම් මේ අනිත් දවසේ දැන් හෙටක් තියෙනවානේ. අනිත් දවසේ ඔයාලා එනකොට උත්තර ලියාගෙන ආවත් කමන්නේ. එතකොට ලේසියි සාකච්ඡා කරද්දී ඔයාලත් දැන් ලියලා නැති අය පුතේ මෙහෙම සාකච්ඡා කරද්දී ලියාගෙන මෙයක්. මේ පේපරේ අයින් කරමු. මේ පේපරේම බලමු. ටෙස්ට් 1 එකට එන්න පුතේ. මේකේ ආන්සර්ස් ලියලා තියෙන්නේ. මේක හැදිච්ච හැටි චුට්ටක් අපි බලන්න හදන්නේ. මේ පේපරේ පළවෙනි එක සාමාන්‍යයෙන් දැන් O level පේපරේ පුතේ අර මේ මුහුදට බහිනවා වගේ වැඩක් තියෙන්නේ. පටන් ගන්න තැනම ගැඹුරු නෑ. පොඩ පොඩ තමයි ටිකක් මේක ගැඹුරු කරලා තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්න ටිකට අනිවාර්යයෙන්ම නිවැරදි උත්තර ලියන්න ඕනේ. පළවෙනි ප්‍රශ්න 4ට නම් අනිවාර්යෙන් පුතේ ලකුණු 20 ගන්නම ඕනේ. ඒ කියන්නේ ගන්නම පුළුවන්. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ හොඳට බලන්න. මම ඔයාලගේ මුකුත් ප්‍රශ්න අහන්න යන්නේ නැහැ. මම මේක කියලා දෙනවා විතරයි. හොඳට බලන්න. මේකේ හම්බෙන මං වැදගත් වචන. ඔයාලට ලියන පොතක් තියාගන්න. අලුත් වචන. ඔයාලට හම්බෙන අලුත් වචන වෙනම පොතක ලියාගන්න. මොකද මේ පේපරේ ඉවර වෙනකොට ඔයාලා ගාව හොඳ වචන සෙට් එකක් තිබුණොත් ඒක හරි තල්ලුවක් වෙයි ඔයාලට මේ දෙපාර පාඩම් කරගන්නත් පුළුවන් ඊළඟ පාර ඔයාලට මේ පේපරයක් කරද්දී රයිටින් කරද්දී ඔය මතක හිටිනවා නේද? හරි. එතකොට මේක ඇතුලේ අහනවා පුතේ match the following pictures. දැන් සමහර අය පුතේ පුරුදු වෙලා තියෙනවා ප්‍රශ්න දිහා බලපුවාම තේරෙනවා කරන්න ඕන දේ. එතකොට මේ උඩ ප්‍රශ්නේ කියවන්නේ. ඒක නරක පුරුද්දක්. හොඳම දේ තමයි ප්‍රශ්නේ අනිවාර්යෙන් හැමෝම කියවන්න ඕන. මොකද මේක ඇතුලේ කරන සමහර විට පොඩි පොයින්ට් එකක් හංගලා තියෙන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් හැමෝම මේක කියවන්නම ඕනේ. Match the following pictures with the statements. Statements කියලා කියන්නේ මේ පහතින් දීලා තියෙන ප්‍රකාශන. මේ පින්තූර ටික තමයි ගලපන්න කියන්නේ මේ පහත තියෙන ප්‍රකාශනත් එක්ක. Statements කියන එකේ තේරුම ප්‍රකාශන කියන එක. Given below අපිට කියන්නේ පුතේ write the letter of the most suitable picture. මේක හරි ලේසි ඔයාලට. letter කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා. එකක් ලිපිය අනිත් එක අකුර. එතකොට ඔයාලට තේරෙනවා මෙතන අකුර ලියන්න තියෙන්නේ. උදාහරණත් මේ එකක් දීලා තියෙනවා මං හිතන්නේ. මේක නම් ඔක්කොම ලියලා තියෙන හින්දා හොයන්න බෑ. එතකොට
Let off the most suitable picture in the box given against each statement. මේ ස්ටේට්මන්ට් එක ඉස්සරහින් ලියලා තියෙනවා. එතකොට ඔයාලා නිකන් දල වශයෙන් බලන්න මේ පින්තූර දිහා. දැන් මේ වගේ ප්‍රශ්නයක් දිහා බලපුවාම වාක්‍යෙම තේරෙන්න ඕනේ නැහැ පුතේ. දැන් මේ තියෙන්නේ මෙතන තියෙනවා ඩොනේට් කියලා එකක් තියෙනවා. මේ ඔයාලට තේරෙනවා පින් පෙට්ටියක් වගේ එකක් තියෙනවා සල්ලි දානවා. මම මේ කියන්නේ ඉංග්‍රීසි පේපරේ ගත්ත ගමන් මේ පින්තූර වලින් ගන්න තියෙන සපෝට් එක ගන්න. ඊළඟ මෙතන මේ නිකන් පින්තූරේ ස්ටඩි කරන්න. මේ අලි ටිකක් ඉන්නවා. අලි මේ පාර හරහා මාරු වෙනවා. පොඩි අයිඩියා එකක් ගන්න. මෙතන මේ බයිසිකල් දෙකක් තියෙනවා. බයිසිකල් දෙකේ එක්කෙනෙක් බිම වැටලා තියෙනවා. එක්කෙනෙක් වැටෙන්න උඩින් ඉඳන් එනවා. නේද? අරයට උඩින් මෙයා යයි වගේ. හොඳට බලන්න පින්තූර දිහා. මේක දිහා බලපුවාම නිකන් මොනවද තියෙනව නේද? දාන්නේ වර්ග ටිකක් තියෙනවා රවුමට වගේ ඔන්න පොඩි අයිඩියා එකක්. මේක බලපුවාම කිඹුලෙක් ඉන්නවා. මිනිස්සෙක් බය වෙලා වගේ ඉන්නවා. කිඹුලක් ගිලී වගේ. මේක බලපුවාම නිකන් රවුමක් තියෙනවා එක කපලා තියෙනවා. ඒ කියන්නේ වාහන කාර් බයික් ඒවට තහනම් වගේ එකක් තියෙන්නේ. පින්තූරේ පොඩි අදහසක් ගන්න අයිඩියා එකක්. දැන් ඔය අදහස ඔළුවේ තියාගෙන ඔය ප්‍රශ්නෙට යනවා. ෆස්ට් වන් එකේ තියෙනවා stop. stop කියලා කියන්නේ පුතේ නවතින්න. no vehicles are allowed. no vehicles are allowed. මේක vehicles කියලාත් කියනවා vehicles කියලාත් කියනවා. ඔය no කියන එක පාවිච්චි කරන්නේ එපා කියන්න. නෑ කියන්නත් කියනවා. සාමාන්‍යයෙන් ස්පෝකන් වල කතා කරන ඉංග්‍රීසි වල no කියන්නේ එපා කියන එක. ඒතර no vehicles are allowed. වාහන allowed. allowed කියලා කියන්නේ පුතේ ඉඩ දෙනවා. අවසර දෙනවා කියන එක. ඒතර no කියන්නේ නෑ කියන එක. එතන වාහන වලට අවසරයක් නෑ. ඉඩක් නෑ. එතකොට ඒක තමයි මේ F අකුරු දාලා තියෙන්නේ. වාහන වලට එන්න තහනම් නේ. allowed. ඊළඟට දෙවෙනි එකේ තියෙනවා caution. caution කියන එකේ තේරුම දන්නේ නැත්නම් ලියා ගන්න ප්‍රවේශමෙන් කියන අර්ථය. ඔයාලා පේපරේ ළඟ තියෙන හින්දා පේපරේම ලියා ගන්න තේරුම. caution කියන වචනේ තේරුම ලියා ගන්න යටින් ඉරක් ඇඳලා ප්‍රවේශම් වන්න නැත්නම් ප්‍රවේශමෙන් කියන අදහසයි තියෙන්නේ. caution. elephants are crossing. ତර මං කියනවා crossing කියන එක දන්නේ නැතත් කමන්නේ. elephants වචනේ දැක්කනම් මේ ළමයාට උත්තරය හම්බ වෙනවා. ඒකයි මං කිව්වේ පින්තූරෙත් එක්ක බලන්න. නේද? අලි මාරු වෙමින් ඉන්නවා. elephants are crossing. එතකොට B අකුර උත්තරේට තියෙනවා. ඔයාලා පුතේ ලියා ගන්න උත්තර ටික. මේ මං උත්තර කියන්න කලින් මේක දිහා බලාගෙන උත්තර ලියන්න එපා. සහ ඔයාලා කලින් ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. අපි හෙට එනකොට පුතේ අඩුම තරමේ මුළු පේපරේම කෙරෙහිද ප්‍රශ්න 3ක 4කවත් උත්තර ලියලා තියාගන්න අද සාකච්ඡා කරලා ඉවරුනාට පස්සේ. එතකොට හරි දාගන්න විතරයි තියෙන්නේ. තුන්වෙනි එකේ කතා කරනවා danger. භයානකයි. beware of crocodiles. beware of crocodiles. beware of කියලා එකේ පුතා තේරුම ප්‍රවේශම් වන්න. beware. දැන් හිතන්නකෝ කවුරු හරි ළමයෙක් ඉන්නවා beware of කියන එක දන්නේ නැහැ. හැබැයි crocodiles දන්නවනේ. ඒක දන්නෙත් නැත්නම් ඒක තොරන්න දෙයක් නෑ ඉතින් නේද? crocodile කියන වචනේ චුට්ටක් ඉතින් පොඩි පන්ති වල හම්බෙච්ච එකක්. කිඹුලා කියන්නේ. ඒ කියන්නේ ඊ අකුර තමයි එන්නේ. කිඹුලන්ගෙන් ප්‍රවේශම් වන්න. හතරවෙනි එක තමයි step in. step in. delicious food to suit your taste. step in කියලා කියන්නේ එන්න පා තියලා එන්න පා තබන්න පැමිණෙන්න නේද? step කියන්නේ පියවරනේ. ඇතුළට එන්න කියනවා වගේ. step in නේ ඇතුළට එන්න කියලා කියන්නේ. step in. delicious food. delicious food. මං කියනවා delicious කියන වචනේ දන්නේ නැතත් කමන්නේ. food කියන වචනේ දන්නවා නම් ආහාර කියන එක දන්න හින්දා මේ D අකුර තෝරගන්න පුළුවන්. රසවත් ආහාර. delicious food එක delicious food කියලා කියනවා. to suit your taste. taste කියන්නේ රසය. රස බලන්න එන්න කියලා කියන්නේ D අකුර. පස්වෙනි එකට පුතේ be generous. be generous. generous කියන B කියන වචනේ තේරුම වෙන්න කියන එක. generous කියන්නේ පරිත්‍යාගශීලී. එතකොට be generous කියලා කියන්නේ පරිත්‍යාගශීලී වෙන්න. help උදව් කරන්නලු. needy patients උදව් අවශ්‍ය රෝගීන්ට. in hospitals hospital වල නේද? hospital වල උදව් අවශ්‍ය අයට නේද? උදව් කරන්න අවශ්‍යතාව තියෙන අයට උදව් කරන්න කියලා කියන්නේ. එතකොට ඒක තේරෙනවා උදව් කරන්න කියන අදහස ගත්තාම නේද? help කරන එකක් නෙමේ donate කරනවා කියන්නේ. අනික මේ
මෙතන ගහලක් තියෙනවා ඩොනේට් කියලා. ඒතර උදව් කරන එකක් තමයි මේ සල්ලි දෙන එකක් තියෙන්නේ. එතකොට ඔබට ඒක හිතා ගන්න පුළුවන්. ඒ අකුර. ඊළඟට කියනවා පුතා go slow. හෙමින් යන්න. go slow. accident කියන වචනේ තියෙනවා. අනතුරු prone area. අනතුරු බහුල ප්‍රදේශයක්. go slow. හෙමින් යන්න. අනතුරු බහුල ප්‍රදේශයක්. නේ? හරි. එතකොට ඒක බලපුවාම C අකුරු කියලා තේරෙනවා. accident කියන එක තමයි මේ වෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ හරිය ලේසි, ඉතර අමාරු නැහැ. මේක ඇතුලේ තියෙනවා අපිට ඉගෙන ගන්න දේවල් ටිකක්. ඔන්න අපිට හම්බුණා වචනයක්. මම ඒ ටික ගන්නම් එළියට. අපිට පළවෙනි එකේ හම්බුණා පුතේ allowed කියලා වචනයක්. මේ තියෙන්නේ ටෙස්ට් 1 එකේ අපිට හම්බුණා මෙන්න මේ වචන සෙට් එක. මම ඔයාලට කියනවා පේපර් 1 එකේ අපිට මෙන්න මේ හම්බෙච්ච ටික පුතේ ඔයාලා ලියා ගන්න. මම ටිකක් ලොකු කරන්නම් ඔයාලට පේන්න. පුතේ පේනවා නේද හැමෝටම? Can you see the board? කවුරු හරි කතා කරලා කියන්න. Yes sir. Yes, very good. පුතේ මෙන්න මේ ඔබ පේපර් ටෙස්ට් 1 එකෙන් ඉගෙන ගත යුතු මේ vocabulary තමයි මේ තියෙන්නේ. ටෙස්ට් 1 එකෙන් ඉගෙන ගත යුතු vocabulary. මෙන්න මේ ටික ලියා ගන්න. මම පැහැදිලිත් කරන්නම්. ඔයාලත් මේක බලාගෙන ලියා ගන්න. පේපරේ ළඟ ඉඩ තියෙනවා නම් පේපරේම හරි. මට හිතෙන්නේ පේපරේ ළඟ ඉඩ නැතුව ඇති. ඔව් මේක හැදෙන්නේ පුතා මෙහෙම. are allowed කියලා කියන එක මේක තිබුණා paper 1 එකේ මේ test 1 එකේ වලට දැක්කා are allowed කියලා කියන පුතා ඉඩ දෙනවා. හරිද? මේක හැදෙන්නේ මෙහෙමයි. මේක passive voice වාක්‍යයක්. ඔයාලා දන්නවා මම කියලා දෙන්නම් ඕනනම් අවශ්‍ය ඉදිරියේදී passive voice වාක්‍යයක හැදෙන විදිහ තමයි පුතේ be verb එක ඇවිල්ලා ඊට පස්සේ past participle එනවා. be verb එක ආවා past participle හැදෙනවා. ඒක තමයි passive voice වාක්‍යයක ක්‍රියාව තියෙන විදිය. මේ බලන්නකෝ. You are allowed. You are allowed කියලා කියන්නේ පුතේ ඔයා ඉඩ දෙනවා නෙමෙයි. ඔයාට ඉඩ දෙනවා. දැන් I love කියන්නේ මම කැමතියි. I am loved කිව්වොත් මට කැමතියි. I hit කියන්නේ මම ගහනවා. I am hit කිව්වොත් මට ගහනවා. ඒ කියන්නේ මෙතනට සබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එක බවට පත් වෙනවා. එතකොට ඊට පස්සේ be verb එකක් එනවා, past participle එනවා. එතකොට you are allowed කියලා කියන්නේ පුතේ ඔයා ඉඩ දෙනවා නෙමෙයි, ඔයාට ඉඩ දෙනවා. ඔයාලා දැන් ඕනම එකක් බලන්න. දැන් අපි කියමුකෝ බස් එකට ඉඩ දෙනවා. bus is allowed. දැන් මම මේ කියන එකෙන් උදාහරණ ඔයාලා හදා ගන්න ඕනේ. ප්‍රැක්ටිස් කරන්න පුතේ. spoken. අපි කියමුකෝ ළමයින්ට ඉඩ දෙනවා. children are allowed. දැන් උදාහරණයක් කියමුකෝ දැන් මේකේ තියෙන්නේ you are allowed. ඔයාට ඉඩ දෙන්නේ to enter the room. කාමරයට ඇතුල් වෙන්න. ඔයාට ඉඩ දෙනවා. දැන් ඔයාලට මොකක් හරි වාක්‍යයක් ලියන්න දෙන පුතා ළමයින්ට නටන්න ඉඩ දෙනවා. හරිද? children are allowed to dance. on අගට දාන්න පුළුවන් by the principal on children's day. අන්න දැන් ඔයාලට ලියන්න දෙනවා පුතා ඔන්න මම මේ කියන එක බලන්න. මම මේ කියනක ඔන්න රචනාවට ගත්ත හැකි. ඔයාලට ලියන්න දෙනවා ඡේදයක් ළමා දිනේ ගැන. How we celebrated children's day. ළමා දිනේ කොහොමද celebrate කළේ? ඔබට අදහසක් එනවා. එදා විදුහල්පතිතුමා අපට ළමයින්ට නටන්න ඉඩ දුන්නා.
අන්න ඔබට වාක්‍යයක් ලියනවා එදා විදුහල්පතිතුමා ළමයින්ට නටන්න ඉඩ දුන්නා. දැන් ඔබ ලියන්න යන්නේ ඉඩ දුන්නා කියලා. හරිද? දැන් ඉඩ දුන්නේ ළමයින්ටනේ. එතකොට මෙතනට ගන්නවා පුතේ මුලට children. හරිද? එහෙම නැත්නම් we. හරිද? නැත්නම් children. ඉඩ දුන්නා කියද්දි මෙතනදී ආ නෙමේ එන්න ඕනේ. එතකොට ආ එකේ අතීත කාලේ were children were allowed to dance by the principal on that day. And children were allowed to dance on that day නේ by the principal on that day. බලන්නකෝ writing වලට මම කියන්නේ පේපරේ ඇතුලේ තියෙන වාක්‍ය වලින් රචනාව ගොඩ දා ගන්න try කරන්න වාක්‍ය රටාවක් මේක. beware of කියලා කිය පුතේ මම කවුරු හරි මේ මම මේ කියලා දෙන එකක් තේරුම් නැති වුණොත් එහෙම නැත්නම් ඇහුන් නැති වුණොත් අපහැදිලිතාවයක් ආවොත් ඔහොම මයික් එක ඔන් කරලා අහන්න no problem. beware of කියලා කියන්නේ පුතේ ප්‍රවේශම් ගන්න. මම එක උදාහරණයක් දෙනවා. අතන තිබුණ beware of crocodiles. ඒ වගේ ඔය ගෙවල් වල ගහලා තියෙනවා බල්ලෝ නැතුවත් බෝන් ගහලා තියෙනවා සමහර ගෙවල් වල beware of dogs කියලා. බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න. නේද? සමහර ඔය ගෙවල් මේ තව තියෙනවා beware of CCTV. CCTV වලින් ප්‍රවේශම් වන්න. හොරුන්ට කල්ැතුවම ගේට්ටුවේ ගහලා තියෙනවා නේද? එහෙම ගහලා තියෙනවා කියන්නේ CCTV වලට වැඩ නැතුව ඇති. එක්ක ගහලා නැහැ. නේද? ඔන්න beware of කියලා කියන්නේ ප්‍රවේශම් වන්න. පුතා ඊළඟට ඔබට මතකද පේපරේ තිබුණා B මොකද්ද තිබුණේ B දාලා ඇඩ්ජෙක්ටිව් එකක් තිබුණා. generous වගේ මට මතක හැටියට. generous නේද පුතේ තිබුණ වචනේ? B generous නේද? ටෙස්ට් 1 එකේ තිබුණේ B generous කියලා නේද පුතේ තිබුණේ? නැද්ද කවුරුවත්? B generous නේද තිබුණේ? ඔව් සර්. ඔව් ඒක හැදෙන්නේ මෙහෙමයි පුතේ. ඒක හැදෙන විදිහ තමයි මම මේ දාලා තියෙන්නේ. B කියන එකට එකතු කරනවා පුතේ ඇඩ්ජෙක්ටිව් එකක්. B කියන එකට එකතු කරනවා ඇඩ්ජෙක්ටිව් එකක්. ඔය B generous කියන එක විතරක් නෙමෙයි ඕන එකක් හදාගත්ත හැකි. මේ බලන්නකෝ ඒක හැදෙන හැටි. Be good. අන්න අපිට කාට හරි කියවගේ. හොඳ වෙන්න. Be kind. කරුණාවන්ත වෙන්න. නේ? අතන තිබුණේ පුතේ be generous කියලානේ. පරිත්‍යාගශීලී. එතකොට මොනවාද මේ ඕනම ඇඩ්ජෙක්ටිව් එකක් දාලා දැන් උදාහරණයක් කිව්ව එක තව වන්න ලස්සන වෙන්න. එතකොට be beautiful නේ? කඩිසර වෙන්න. එතකොට be active. අන්න ඒ වගේ be active. එතකොට කඩිසර වෙන්න. නේ? ඊළඟට පුතේ මෙන්න මේක හොඳට බලන්නකො. අර අන්තිමේට හම්බුණා නේද මේ accident prone area කියලා වාක්‍යයක්. ඒකෙන් හැදෙනවා වාක්‍ය රටා තුනක්. accident prone, error prone, injury prone. ඒ කියන්නේ පුතේ දැන් accident prone කියලා කියන එකේ තේරුම තමයි someone who is always having minor accidents. ඒ කියන්නේ මෙතන නම් area කතාවක් නෙමෙයි කියන්නේ පුජ්‍යලයක් ගැන කියන්නේ. මේ සුළු සුළු කියන්නේ නිතරම අනතුරු වලට ලක් වෙනවා නේ මං වගේ අය නිතරම අනතුරු වලට ලක් වෙනවා accident prone නිතරම අනතුරු වලට ලක් වෙනවා error prone කියලා කියන්නේ a system or person that makes many mistakes නිතරම වැරදි කරන කෙනා error prone injury prone කියලා කියන්නේ නිතරම තුවාල වෙන කෙනා දැන් එහෙම සමහර අය ඉන්නවා පුතේ නිතරම අසනීප වෙනවා එතකොට prone කියන වචනේ තේරුම බහුල කියන අදහස නේ accident prone කියන්නේ accident බහුලයි error prone කියලා කියන්නේ වැරදි බහුලයි කියන්නේ නිතරම මේ දෙයට යොමු වෙනවා injury prone කියලා කියන්නේ තුවාල වලට නිතරම යොමු වෙනවා එතකොට බලන්න පොතේ prone කියන වචනේ පාවිච්චි කරන්න මේ vocabulary එකක් ඇටියට ඔයාලා පොතේ ලියා ගන්න right හරි මම ඔන්න ඔයාලට පොඩි චුට්ටි අවස්ථාවක් දෙනවා ඔයාලා ගාව පේපරේ හැමෝම ගාව තියෙනව නේද පුතේ? පොඩි අවස්ථාවක් දෙනවා මම ඔයාලට. පේපරේ බලන්න ප්‍රශ්න දෙකකට විතර උත්තර ලියන්න තුනකට ලියන්න බලන්න.
ඔන්න මම විනාඩි කිහිපයක් දෙනවා ඔයාලට අවස්ථාවක්. හරි. දැන් බලන්න මේ chat එකේ මොකද්ද තියෙන්නේ? chat එක දැන් දැක්කේ පුතේ. පේන්නන්නේ නැද්ද? හරි. මේ විනාඩි කිහිපයක් දෙනවා පුතේ. ප්‍රශ්න 3කට විතර උත්තර ලියන්න බලන්න ඔයාලා ගාව තියෙන පේපරේ. මම බලන්නම් පේපරේ දාන්න. අපි පේපරේට යන්. මම හිතනවා ඔයාලා දෙවෙනි ප්‍රශ්නේ කතා කරලා මේ උත්තර ලියලා ඉවර ඇති කියලා. මේ දෙවෙනි ප්‍රශ්නේ ඇතුලේ තියෙන පුතේ වචන සෙට් එකක්. මම ඔයාලට මේ දෙවෙනි ප්‍රශ්නේ කතා කරන්න කලින් ප්‍රශ්නෙට එන්න කලින් මේ මම පොඩි පාඩමක් තියෙනවා. ඔයාලා පුතේ ලියන පොත චුට්ටක් ගන්න. දෙවෙනි ප්‍රශ්නෙට කලින් මෙන්න මේ ටික චුට්ටක් හදාගමු. මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේ ලියන පොත චුට්ටක් ගන්නකො. මේක නැත්තම් මෙහෙම කරමු. මම ගෲප් වලට දාන්නම්. ලියා ගන්න කිව්ව දුරක් තියෙනවා. මම ටිකක් පොඩි හැඳින්වීමක් විතරක් කරන්න. ඔය මේ වචනවල සැකසීම ගැන පොඩ්ඩක්. මේ වර්ඩ් ක්ලාස් කියන පාඩම දෙක අපි බලමු පුතේ එක. පාඩමක් ලැහැත්ති කරගත්තා ඔයාලට. මේක ඇතුළට ගිහලා ගමු පුතේ එක. මේ තියෙන්නේ වර්ඩ් ක්ලාස් කියලා. මම මේ කියන්න හදන්නේ පුතේ මාව ඇහෙනවද ඔයාලට? කවුරු හරි එක්කෙනෙක් කියන්න ඇහෙනවද නැද්ද කියලා? ඇහෙනවා. හරි. මම මේ කියන්න හැදුවේ පුතේ ඔයාලට අර දෙවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න කලින් මේ වචන හඳුනා ගැනීමක් කරගන්න ඕනේ. වචන හඳුනා ගැනීමක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් මේක ඇතුලේ ටිකක් ගොඩක් ඒවා තියෙනවා. ලියන්න ගත්තොත් ඔයාලට හුඟක් වෙලා යන හින්දා මම දැන් මේ විස්තර කරගෙන යන්නම්. ගිහිල්ලා මේ වචන ටික මම එවන්නම් PDF එකක් කරලා. එතකොට ඔයාලට පුළුවන් ඒක නිකන් බලන්න පාඩම් කරන්න එහෙම නෙමෙයි නිකන් දැනගන්න විතරයි ඕනේ. මේ තියෙන්නේ පුතේ මේ ඇඩ්ජෙක්ටිව් එකක් හැදෙන හැටි. දැන් මේ සෆික්සස් කියන එකේ තේරුම තමයි වචන එක අගට යෙදෙන කෑලි කියන එකනේ. දැන් හොඳට බලන්නකෝ. joyful කියන වචනේ joy කියන වචනෙට full එකතු වෙලා. එතකොට resource කියන වචනෙට full එකතු වෙලා තමයි resourceful හැදිලා තියෙන්නේ. මම ඔයාලට කියන්නේ මෙන්න මෙහෙම එකක්. පුතේ මොකක් හරි වචනයක් දැක්කොත් ඔයාලා අගට full කියලා යෙදිලා තියෙනවා. full කියලා යෙදිලා තියෙනවා දැක්කොත් ඔබ හඳුනා ගන්න එක adjective එකක් කියලා. මම ඔයාලට කියන්නම් adjective එකක් කියලා එක හඳුනා ගැනීම තුල උත්තරය හොයාගන්න හරි ලේසි. මොකද adjective වාක්‍යයක් ඇතුළේ යොදන ආකාර තියෙනවා.
මම ඒවා කියලා දෙන්නම් පස්සේ. දැන්ට නිකන් මේ බලාගෙන යන්න. ලස් අගට වචනයක් අගට ලස් තිබුණොත් ඇජෙක්ටිව් එකක්. මේ fear කියන වචනෙට ලස් fearless. hope කියන වචනේ අගට ලස් එකතු වෙලා. එතකොට fearless, hopeless, තව පුළුවන් kind එකට ලස් දාපුවම kindless වෙනවා. එතකොට ඒක ඇජෙක්ටිව් එකක්. ඒ වගේ මම මේ ටික දාන්නම් ලියා ගන්න උත්සාහ කරන්න එපා ඈ. මේ ous ious y තිබුණොත් මේ y කියන්නේ මේක චූටි කාලේ මතකද අර sunny day නේද rainy day windy day එතකොට ඒ y තිබ්බහම මේක ඇඩ්ජෙක්ටිව් එකක් නේ එතකොට ish මේ childish නේ ලාමක ළමා කාලය කියන එක ic තිබ්බොත් ඒකත් ඇඩ්ජෙක්ටිව් එකක් energetic artistic නේ able ive තිබ්බොත් මේ creative active හරිද මේ පාඩම හරිය වැදගත් පුතේ මේ ඩිප්ලෝමා උපාධි දක්වාම මේ පාඩම වැදගත් වෙනවා මේ ඇඩ්ජෙක්ටිව් එකක් හඳුනා ගන්න හැටි මේක මම දාන්නම් දැන් ලියා ගන්න යන්න ant අගට තිබ්බහම මේ brilliant එතකොට ent different ory අගට තිබ්බහමත් ඒක ඇඩ්ජෙක්ටිව් වෙන අවස්ථා තියෙනවා මේ satisfactory compulsory al ary නේ ඊළඟට මේ some like word ate ඒවා තිබ්බහම ඒක ඇඩ්ජෙක්ටිව් එකක් කියලා දැනගන්න. ඔයාලා නිකන් මේක නිකන් ඔහේ බලන්න කටපාඩම් කරන දෙයක් නෙමෙයි. අර ඇහැට හුරු කරගන්න. ඒතර දකින්නකොට මතක් වෙනවා this is an adjective. හරිද? ඊළඟට word class එක තමයි verb එක. suffixes for verbs. මේවා තිබුණොත් එම දැනගන්න පුතේ මේක ක්‍රියාපදයක් කියලා. මොනවාද? ize තිබ්බාම නේද ifi ate මේ ඒවා මේ specialize තිබ්බාම අගට තිබ්බාම ක්‍රියාපදයක් ate හරිද මම මේ නිකන් මතක් කරන් යන්නේ පුතේ er තිබ්බාම නේ duce pel compel උදාහරණත් එක්කම තියෙනවා ඊළඟට noun එකක් හැදෙන හැටි මේ nurse තිබ්බාම ity ance ism hood ship dom උදාහරණ freedom ඒවා දැක්කම මතක තියාගන්න මේක noun එකක් කියලා tion ment හරි ඒව ටික දැක්කම noun එකක් ඊට adverb එකක් හොයාගන්නත් පුළුවන් මේ ටික පල්ලෙහාට දාගන්න මේ adverb එකක් හොයාගන්න අපි දැන් සාමාන්‍යයෙන් දන්නේ පුතා ly වලින් අවසන් වුණොත් නේ adverb එකක් කියන්නේ ly විතරක් නෙමෙයි මේ ward word words long මේ බලන්නකෝ homeward forward onward ඒවත් adverb ways wise wise නේ adverb ගොඩ තියෙනවා අගට තිබ්බාම තියෙන ඒවා මේ where කියන එකත් එහෙම මේ everywhere somewhere හරිද හරි මම මේ list එක ඔයාලට දාන්නම් WhatsApp එකට දාන්නම් group එකේ නැති අයට පුද්ගලිකව දාන්නම් එතකොට ඔයාලා ඒක නිකන් ෆලෝ කරන්න ඒක දැක්කට පස්සේ දැන් මෙන්න මේ වචනයක් තිබ්බා දැන් මේ තියෙන්නේ ise දැන් මේ ප්‍රශ්න දිහා බලපුවාම ඔයාලට පේනවා මේක ise තිබ්බහම ඒක verb එකක් මේ able දැන් මම කලින් දාන්න හින්දා මම කියනවා able මේක adjective එකක් මේ iet අගට තියෙනවා කියන adjective එකක් නේ subject නාම පදයක් notes තේරුම දැනගත්තාම පුළුවන් මේ අගට y තිබ්බහම adjective එකක් එහෙම වචන හඳුනා ගන්න මොකද්ද මේ කියලා හරිද ඒක එහෙමයි කරන්න ඕනේ එතකොට මෙතන කියනවා පුතේ tips to pass an examination මේකේ කතා කරනවා fill in the blanks of the following text using the words given in the box write the letter of the most suitable answer in the space given මේ සමහර ළමයි මට මේ මුණ ගැහිලා තියෙනවා පුතේ උදාහරණයට දීලා තියෙනවා මේ වචනෙට අදාළ අකුරයි ලියන්න ඕනේ කියලා. එහෙම තියෙද්දි සමහර අය අකුර ලියන්නේ නැතුව මේ වචන ලියපු අවස්ථා මුණ ගැහිලා තියෙනවා. එහෙම කරන්න එපා. මේ ඇඩ්වයිස් එක මේ හොඳට කියවන්න. write the letter අකුර තමයි ලියන්න ඕනේ. write the letter අකුර තමයි ලියන්න ඕනේ. සමහර ළමයි ඉන්නවා පුතේ ඔන්න බලන්නකෝ අපේ ළමයිගේ බුද්ධිය
දැන් මේ උදාහරණයට මැදට හිස්තැනට D අකුර ලියලා තියෙනවානේ. ඒ සමහර ළමයි හිතනවා මෙතන එක හිස්තැනක් මෙතන එක හිස්තැනක්. පළවෙනි එකේම හිස්තැනට වචන දෙකක් ලියනවා. ඊට පස්සේ ගෑ ගහනවා වචන මදි කියලා. එහෙම බුද්ධිමත් භාවයේ ළමයිනොත් ඉන්නවා. ඉතින් ඔබ හොඳට කල්පනා කරන්න මේ උත්තරේ දීලා තියෙන්නේ right tips to pass an examination. මේ තමයි මේක ඔබටත් වැදගත් වෙනවා විභාගයටත්. විභාගයක් සමත් වෙන්න ටිප්ස් ටිකක්. ටිප් කියන වචනේ තේරුම මොකද්ද? මේක ට්‍රිප් එහෙම නෙමෙයි ඈ. ටිප්ස්. හරි. මම විනාඩි කිහිපයක් දෙන්නම් මෙන්න මේ ටික ලියා ගන්න බලන්න. ටිප් කියන එක ඔයාලා හිතන්නේ නැති විදිහට මම මේක දාන්නම් පුතේ. ටිප් කියන වචනේ ඔයාලාට මෙන්න මේ අපි මම අර ටෙස්ට් 1 එකේනේ මේ ටික දුන්නේ. මෙන්න ටෙස්ට් 2 එකේ මෙන්න මේ ටික විතරක්. මෙන්න මේ ටික විතරක් ලියා ගන්න බලන්න. මේ ටෙස්ට් 2 එකේ තියෙනවා. ඔයාලා ලියන පොතේ මේක ලියා ගන්න. මම මේව නම් දාන්නේ නැහැ ගෲප් එකට. මේ මෙන්න මේ ටික විතරක්. මේ ටිප් කියන එකට මේ ටික ලියා ගන්න මම කියලා දෙන්නම්. දැන් එකක් තමයි දැන් අහලා ඇති ඔයාලා මේ ඔය හොටෙල් එකකට එම කෑම කන්න ගිහපුවම අපි ඒ වේටර්ට පොඩි ටිප් එකක් දෙනවා. ටිප් එකක් දෙනවා. අන්න money මේ මෙතන gratuity එකක් දෙනවා. meaning එක තමයි gratuity. පොඩි පරිත්‍යාගයක් කරනවා මේ leave a tip. ටිප් එකක් දෙනවා කියන සල්ලි දෙනවට කියනවා. අපිට කවුරු හරි උදව්වක් කරපුවාම මේ වාහනේ හොදන්න ගිහිල්ලා වාහනේ හොදලා ඉවරනම හොදපු කෙනාට අපි අර වාහනේ හොදපු මුදලට අමතරව පොඩි ටිප් එකක් දෙනවා. මේ ඊළඟ shape මේක ලියා ගන්න පුතේ මම මේ කියන අතරතුරේ ටිප් කියලා කියනවා මුදල් දෙනවා. ඒ කියන්නේ මුදල් පරිත්‍යාගයක් කරනවට කියනවා ටිප් කියලා. shape එකට ටිප් කියනවා. the end the tip of my finger අන්න tip of my finger කියලා කියන්නේ ඇඟිලි තුඩ කියන එක. එහෙනම් ටිප් කියනවා තුඩ කියන අර්ථයට. tip of my finger මගේ ඇඟිලි තුඩ. ඔන්න shape හැඩයක් ගැනත් කියනවා. ඊළඟ movement එකක් ගැන කියනවා. to lean movement to lean කියන්නේ ඇලවෙනවා. the boat started to tip අන්න පොඩි හැඩයක් මේ චලනය වීමක්. බෝට්ටුව ඇලවෙන්න පටන් ගත්තලු. the boat started to tip අන්න එක තව ටිප් කියලා තව තියෙනවා ඇලවෙනවා කියන අර්ථය. ඇලවෙනවා කියන්නේ පැත්තකට ඇලවෙනවා. ඇලවෙනවා කියද්දී මේ ගම් ගාලා ඇලවෙනවා වගේ අර්ථයක් නෙමෙයි. ඇද වෙනවා නේ. lean කියන්නේ පැත්තකට ඇද වෙනවා. the boat started to tip බෝට්ටුව එහෙමනේ පුතේ. රැල්ල එනකොට පැත්තකට ඇද වෙනවා. එතකොට එහෙම අදහසකුත් තියෙනවා. wisdom අන්න wisdom කියන එකේ තේරුම බුද්ධිය කියන එක. advice උපදේශය. අන්න cooking tip කියන්නේ උයන්ඩ උපදේශයක් දෙනවා. cooking tip එකක්. ඉවීම සම්බන්ධයෙන් පුංචි උපදේශයක්. advice එකක්. හරි. මම ඔන්න විනාඩි කිහිපයක් දෙන්නම්. විනාඩි 5ක් ඕනෙත් නෑ නේද? විනාඩි 2ක් විතර දෙන්නම් බලන්න. ඒක ලියා ගන්න. විනාඩි 2ක් විතර දෙන්නම් ඈ. විනාඩි 2ක් දෙන්නම් කොයික ලියා ගන්න. 3ක් දෙන්නම්. ඉන්නකො මම ඒක දෙන්න ඔයාලට. එතකොට දැන් මම ඔයාලට කියවනේ ටිප් කියන එකට තේරුම් 4ක් මෙතන. ටිප් කියන එකේ තේරුම් 4යි. එකක් තමයි මුදල් පරිත්‍යාග කරනවට කියනවා. ඊළඟට යම් කිසි දෙයක මුදුන තුල කියන අර්ථය, එහෙම නැත්නම් ඇලවෙනවා කියන අර්ථය, එහෙම නැත්නම් උපදේශය. එතකොට ඔය කියන ඒවයින් අපේ පේපරේ මෙතන තියෙනවා ටිප් කියලා වචනයක්. tips to pass an examination. විභාගයක් පාස් වෙන්න මෙතන එතකොට ඇලවෙන කතාවවත් තුඩු කියන එකවත් එහෙම නැත්නම් තව මොකද්ද තිබ්බේ මුදල් පරිත්‍යාග කරනවත් ඒ මොකක්වත් නෙමෙයි. ටිප්ස් කියලා මෙතන හොඳටම තේරෙනවා ළමයෙකුට උපදේශ කියන එක. විභාගයක් පාස් වෙන්න උපදේශ ටිප්ස්. මේක ස්ටඩි ප්ලෑන්. ඔන්න ඉස්සල්ලාම කියනවා විභාගයක් පාස් වෙන්න ළමයා මොකද කරන්න ඕනේ? මේක ස්ටඩි ප්ලෑන්. ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්නලු. ඉගෙනුම් සැලසුමක් හදාගන්නලු. ඕනම වැඩකට එහෙමනේ.
write down ලියා ගන්නලු the dates දින of the examination කියන්නේ විභාග තියෙන දින ටික ලියා ගන්නලු and all the subjects ඒ තියෙන විෂයනුත් එක්කම you need to study ඔබට පාඩම් කරන්න තියෙන plan කරන්නලු how much time ඔන්න ඔතන මම තව වැදගත් මම ඔක පොඩි highlight කරන තැනක් මේක how much time කියන වචනේ ඔය how much කියන එක මම ගන්නවා මෙන්න මෙහෙම හරි how much time මෙන්න මෙතන පේනවද ඔයාලට මම මේ වචන දෙක වෙනම එළියට ගත්තා ඔන්න ඔහොම මේක ටිකක් කුඩා කරන්න දා මෙන්න මෙතන මේකත් පුතේ වැදගත් එකක් difference how much and how many ඔයාලට හම් වෙනවා විභාගවල මේ පේපර් වල how much කියන වචනේ how many කියන වචනේ හරිද how much කියන එකයි how many කියන එකයි එතකොට මේ දෙක පුතා මේ තේරුම් අර්ථය වෙනස් වෙනවා how many කියන එක මම මුලින්ම ගන්නම්කෝ how many කියන එකට එකතු කරන්නේ countable plural nouns how many කියන එකේ තේරුම තමයි පුතා කොපමණද කී දෙනෙක්ද දන්නේ නැති කෙනෙක් ඉන්නවනේ ලියාගත්තට කමන්නේ how many කියලා කියන්නේ කොපමණද කී දෙනෙක්ද how many කියන එකත් එක්ක යොදන්නේ පුතේ බහුවචන ගණන් කළ හැකි නාමපදයක්. බලන්න උදාහරණයක් දීලා තියෙනවා. How many boys are there? දැන් මට මේකට කවමදාකවත් අහන්න බෑ පුතේ. How many money? එහෙම නැත්නම් how many love? එහෙම නැත්නම් how many water? දැන් වතුර කොච්චරක්ද කියලා අහන්න මට අහන්න බෑ how many water කියලා. how many කියන එකේ තේරුම කියන්නේ අපි වචනේ පාවිච්චි කරන්නේ ගණන් කරන්න පුළුවන් වචනයක් එක්ක. How many boys? නේද? How many girls? How many flowers? දැන් මම දෙවෙනි උදාහරණ දීලා තිනවා මේ how many books නේ පොත් කොච්චරක්ද? පිරිමි ළමයි කී දෙනෙක්ද? නේ? එතකොට පුතේ how much කියන එක අපේ පේපරේ හම්බෙච්ච වචනේ තමයි how much කියන එක. ඒක පාවිච්චි කරන්නේ පුතේ uncountable singular noun එකක් එක්ක. ඒ කියන්නේ ගණන් කරන්න බැරි ඒක වචන පදයක් එක්ක තමයි how much පාවිච්චි කරන්නේ. දැන් මේ බලන්නකෝ how much water එතකොට ඒකේ තේරුම පුතා කී දෙනෙක්දවත් කොපමණවත් නෙමෙයි කොච්චරද how much water වතුර කොච්චරද ආය අහනවා how much money ඒකට ගත්ත හැකි සල්ලි කොච්චරද කියලා කියන්න අපල නැත්නම් මුදල් කොච්චරද කොපමණ ප්‍රමාණයක්ද how much ඔබ මතක තියාගන්න ගණන් කළ හැකි නාමපදත් එක්ක පුතේ how many පාවිච්චි කරනවා ගණන් කරන්න බැරි නාමපදත් එක්ක how much පාවිච්චි කරනවා කවදාවත් how much children කියන්න එපා how much books කියන්න එපා how much දාලා ඔයාලා ඒක වචන ගණන් කළ නොහැකි ඒවයි ගන්න ඕනේ එතකොට අපේ පේපරේ මෙතන අපිට හම්බුණා පුතේ how much time කියලායි හම්බුනේ මේ කොච්චර වෙලාවක්ද you will spend ඔන්න තව මම ඔබට අවධාරණය කරන වචනයක් තියෙනවා spend කියන වචනේ spend මම මේ ප්‍රශ්නේ ඇතුලේ තියෙන වැදගත් වෙන ඒවා කතා කරනකොට ඒවයි ලියා ගන්න ඕනේ. ඔන්න මෙතන අපිට හම් වෙනවා පුතේ spend කියන එකේ අර්ථ තුනක්. ඔන්න ඕකත් හරි වැදගත් වෙනවා අපේ පුතාලා ලියා ගන්න. ඔන්න spend කියන වචනේ අවස්ථා තුනකදී අපි පාවිච්චි කරනවා. We used in 3 ways. spend කියන වචනේ ක්‍රම තුනකට පාවිච්චි කරනවා. එකක් තමයි පුතේ spending money මුදල් වියදම් කරනවට අපි පාවිච්චි කරනවා spend කියන වචනේ. spending money. හරිද? අනිත් එක තමයි spending time. වේලාව ගත කරනවා කියන අදහස. දැන් spending day දවස ගත කරනවා. නේ? spending morning උදෑසන ගත කරනවා. spending the night නේ රාත්‍රිය ගත කරනවා. අපි දැන් trip එකක් ගිහපුවාම අපි රාත්‍රිය ගත. ඔයාලට ඔන්න මේ වචනේ හොඳට අහු වෙනවා. පුතේ මේකේ ලියා ගන්න කොහේ හරි තැනක ඔයාලා මම ටයිප් කරලා පෙන්නන්නම් spend කියන එකේ අතීත කාලේ spent කියලායි පාවිච්චි කරන්නේ මෙන්න මේ වචනේ වෙනම ලියලා තියාගන්න spent කියන එක මේකේ තේරුම අතීත කාලේ එතකොට පුතා spent money කිව්වොත් මුදල් වියදම් කළා spent time කිව්වොත් කාලය ගත කළා දැන් ඔබට මේ රචනාවල එන වචනයක් මේක
ඡේදයක් හැම ලියන්න දෙන වචනයක්. දැන් අපි කිව්වොත් එම how you spent your vacation last vacation, how you spent your last vacation, ඔබේ පසුගිය නිවාඩු කාලය ගත කළේ කොහොමද නේද? spent. එතකොට ඒක අතීත කාලෙන් ලියන්න ඕනේ. එතකොට තව මොන අලුත් වචනයක් හම්බ වෙනවා ඔයාලට? spending energy or effort. මේ වචන දෙකේ තේරුම දන්නේ නැති අය ලියා ගන්න. energy කියන්නේ පුතේ ශක්තිය, effort කියන්නේ උත්සාහය. effort කියනවා try කියන එකට. ඒ කියන්නේ ශක්තිය යොදනවා, උත්සාහය යොදනවා කියන අදහසට spend කියලා කියනවා. නේ? ශක්තිය යොදනවා, උත්සාහය යොදනවා. spend. දැන් ශක්තිය යෙදුවනම් spend energy. උත්සාහය යෙදුවනම් spend effort. නේ? ඔන්න ඒ වචනේත් ඔබ ඉගෙන ගන්න. ඔක මේ වාර විභාගේ පේපර් වල ගොඩාක් කියදෙන වචනයක්. ඔන්න මෙතන කියනවා එහෙනම් how much time කොච්චර වෙලාවක් ගත්තද you will spend ඔයා ගත කරන්න on each. දැන් බලන්න ඔබට අතනින් මොකද්ද තියෙන්නේ? මෙතන මොකද්ද ගැලපෙන්නේ එතකොට? D උත්තරයට දීලා තියෙනවා subject spend on subject every day. එතකොට දින මේ විෂයන් වෙනුවෙන් කාලය ගත කරන්න කොච්චර වෙලාවක් ඔබ ගත්තද කියලායි අහන්නේ. every day කියන්නේ දිනපතාම. ඒකට උත්තරය දීලා තියෙනවා D. ඊළඟට කියනවා start studying. මෙන්න මෙතනත් මම ඔයාලට පොඩි පොයින්ට් එකක් පෙන්වන්න හදන්නේ. start studying. හරිද? ඔන්න ඔතනත් හොඳට මතක තියාගන්න. ලියන පොතේ අරන් මෙන්න මේකත් ලියා ගන්න. මම ওই පේපරේ හම් වෙන වැදගත් පොයින්ට් එක එළියට ගන්නවා. start studying. මෙන්න මම ඔබට ඒක ක්‍රම දෙකකට ලියලා තියෙනවා. හොඳට බලන්න මේක. start studying කියන එකම අපිට ලියව හැකි පොතේ start to study කියලා. ඒ කියන්නේ මෙන්න මේකයි කතන්දරේ. start කියන්නේ ක්‍රියාපදයක්. study කියන්නේ ක්‍රියාපදයක්. English language වල තියෙනවා පොතේ නීතියක්. there is a rule. We can't keep two verbs at the same place. ක්‍රියාපද දෙකක් එක ළඟ තියන්න බෑ. නේ? අර ගෑනු දෙන්නෙක් එක ළඟ තියන්න බෑ වගේ තමයි. රණ්ඩු වෙනවලුනේ. start study. එහෙම කියද්දි කවුරු ගියා වගේ. start study. ක්‍රියාපද දෙකක් එක ළඟ තියන්න බෑ පුතේ. හරිද? එකක් වෙනස් කරන්නම ඕනේ. දැන් එහෙම වෙනස් කරන පළවෙනි ක්‍රමය තමයි දෙවෙනි ක්‍රියාපදයකට ing දානවා. start studying නේ? ඉගෙන ගැනීම පටන් ගන්නවා. start studying. එතකොට එහෙම නැත්නම් දෙවෙනි ක්‍රමය තමයි පුතේ ක්‍රියාපද දෙක මැදට to යොදනවා. start to study. එතකොට තේරුම එන්නේ ඉගෙන ගන්නට පටන් ගන්නවා. start to study. ඔයාලා ওই නීතිය හොඳට මතක තියාගන්න. when there are two verbs, right? There are two methods to use. What is the first method? Adding ing to the second verb or write to in between two verbs. පළවෙනි ක්‍රමය තමයි දෙවෙනි ක්‍රියාපදයකට ing එකතු කරනවා. එහෙම නැත්නම් පුතේ ක්‍රියාපද දෙක එහෙමම තියලා මැදට to යොදනවා. හරිද? දැන් මේකේ තේරුම තමයි ඉගෙන ගැනීමට පටන් ගන්නවා. දැන් මම ඔහොම කියනවා අම්මා කෝ කියලා අහපුවම අම්මා උයන්න පටන් ගන්නවා. හරිද? නැත්නම් පටන් ගත්තා. අම්මා උයන්න පටන් ගත්තා. mother started cooking. එහෙම නැත්නම් started to cook. යන්න පටන් ගන්නවා. start going. එහෙම නැත්නම් start to go. නේ? අන්න ඒ විදිහට ලියන්න පටන් ගන්නවා. start writing. දැන් මම ඔයාලට උපදේශයක් දෙනවා. ළමයි පිළිතුරු ලියන්න පටන් ගන්න. ඒතර මට කිව්වාගේ start writing answers. එහෙම නැත්නම් start to write answers. right? ඔය ක්‍රම දෙක මතක තියාගන්න. ඔය ප්‍රශ්නවල උත්තර ලියනකොට සමහර තැන්වලට ওই නීතිය වැදගත් වෙනවා. ඒතර මෙතන තියෙන්නේ මොකද්ද? start studying. ඉගෙන ගන්න පටන් ගත්තා. early කියන්නේ කලින්. so that කියන එකේ තේරුම ලියා ගන්න පොතේ පිනිස. පිනිස. සඳහා කියන එක පිනිස. පිනිස. මොකක් පිනිසද? you have plenty of time. plenty of time. ඔන්න දැන් මම පේපරේ ටිකක් වැඩිපුර මට මේ පේපරේ අවසන් කරන්න ලොකු උවමනාවක් නැහැ. වැදගත් වෙන ඒවා මම එළියට ගන්නවා. plenty of time කියන එකෙත් මම වැදගත් එකක් ඔන්න ඔයාලට මතු කරලා දෙනවා. plenty of time. මෙන්න මේකත් පුතේ ලියා ගන්න. මම චුට්ටි වෙලාවක් දෙන්නම් ඔයාලට.
plenty of time. මෙන්න මේ ටික පුතාලා ලියා ගන්නවා විනාඩි කිහිපයක් දෙන්න. ඔයාලා ලියාගන්නේ මෙන්න මේ තුන විතරයි ඈ. මේ අර යටම තිනක ලියා ගන්න එපා දැන්ට. මෙන්න මේ ටික ලියා ගන්න බලන්න. මම අවස්ථාව දෙන්නම් ඔයාලට විනාඩි කිහිපයක් දෙන්න. ඒක ලියා ගන්න ඔයාලා ලියන පොතේ මම කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් ඔන්ලයින් ක්ලාස් වල පුතේ ඌමනාව තියෙනම අය තමයි සාමාන්‍යයෙන් ජොයින් වෙන්නේ. මේක දැන් ඒ කියන්නේ ක්ලාස් එකට ජොයින් වෙලා වෙන වැඩ කරන්න නම් ඉතින් ඔයාලා එහෙම ජොයින් වෙන්නේ නැති බව මම දන්නවා. ඊට වඩා හොඳයි ජොයින් නොවීම ඉන්නවා. ඉතින් ඒ නිසා මම ඉතින් එක එක්කෙනාගෙන් ප්‍රශ්න අවබෝධයෙන්ද ඉන්නේ වැඩ කරනවද ඉන්නවද මම ඉතින් එහෙම බලන්න කරන්නේ නැහැ. මොකද දැන් මේ ඉන්නේ සමහර ළමයි අන්තිම මොහොතේ. ඒ හින්දා අද ගොඩක් ළමයින්ට එන්න අපහසුයි කියලා මට පුද්ගලිකව දැනුම් දුන්නා. නමුත් මම පන්තිය කරා මේ පළවෙනි දවසේ හින්දා මම වීඩියෝ එක දාන්නම් එයාලට. රෙකෝඩින් එක. අනිත් දවස්වලත් මම රෙකෝඩ් කරනවා පුතේ. රෙකෝඩින් එක දානවා. කාට හරි එන්න රෙකෝඩින් එක බලන එකට වඩා මෙහෙම ලයිව් මේ සම්බන්ධ වෙන එක තමයි සාර්ථක. මේ ඒක කෙරෙනවා එතකොට. දැන් ඔයාලා එහෙනම් රෙකෝඩින් එක බලන්න කියලා සම්බන්ධ නොවුනොත් මේ ඒක කෙරෙන්නේ නැහැ. ඒක මම ප්‍රායෝගිකව දන්නවා. අපිත් ඔය සමහර පන්ති වලට අපි ඉගෙන ගන්න ඒවායිත් එහෙමයි. ඒක බැලෙන්න ඉතින් සමහර ඒවා ඉතින් පරිම අමාරුවෙන් තමයි බැලෙන්නේ. එහෙනම් උපරිම උත්සාහ කරන්න මේ අන්තිම කාලේ ප්‍රයෝජනයක් ගන්න පුතේ. ඉතින් නිදහසේ ගෙදරට වෙලා නිදහස් පරිසරයක ෆෝන් එක තියාගෙන අනවශ්‍ය වැඩ කරන්නේ නැතුව ෆෝන් එකෙන් ඉතින් මේ අදාළ වැඩේ විතරක් කරගන්න. මේ ඌමනාවම තියෙන ළමයිනේ ඉන්නේ. ඊළඟට මගෙන් මේ පස්සේ හරි කමන්නේ අහන්න මොකක් හරි තේරුම් නැති වුණොත්. පොතේ මම ඔයාලට මේ ප්ලෙන්ටි කියන වචනේ මේක ප්ලේන්ටි නෙමෙයි ඈ. ප්ලේන්ටි නෙමෙයි. මම මේකට කලින් ඕනනම් ටයිප් කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම වචනයක් තියෙනවා. P L A I N. මෙන්න මෙහෙම ප්ලේන් කියලා වචනයක් තියෙනවා. හරිද? ඔයාලා අහලා ඇති ප්ලේන් T කියලා වචනයක්. හරිද? ඊළඟට සමහර අය කියනවා පුතේ ප්ලේන් ආප්ප කියලා වචනයක්. අන්න එතනට ගන්නෙත් මෙන්න මේ ප්ලේන්. හරිනම් එන්න ඕනේ ප්ලේන් ආප්ප නෙමේ ප්ලේන් හොපර්ස් කියලා වචනයක්. හරිද? ඊළඟට අහසේ යනවා නේද පුතේ? ප්ලේන්. අහසේ යනවා ප්ලේන්. ඒවට කියන්නේ PLANE. බලන්නකෝ දැන් මේ ප්ලේන් වර්ග දෙකක් තියෙනවා. දැන් නැති අය අද ඉගෙන ගන්න. අහසේ යන ගුවන් යානාවලට කියන්නේ PLANE ප්ලේන්. හැබැයි තව තියෙනවා ප්ලේන් කියලා වචනයක්. ඒක PLAIN. වෙන ප්ලේන් T කියලා. ප්ලේන් T කියන එකේ තේරුම හිස් තේ එකක් කියන එක. දැන් ඔයාලා කඩේට ගිහිල්ලා ටී එකක් දෙන්න කියපුවාම දෙන්නේ පුතේ තේ එකක් නෙමෙයි කිරි එකක්. ඒක හරි. වැරදි නෑ. ටී කියන්නේ තේ වුණාට ටී කියන එක කියන්නේ අංග සම්පූර්ණ තේ එකක්. අංග සම්පූර්ණයි කියලා කියන්නේ කිරිපිටි දාලා. ප්ලේන් කියන්නේ පුතා හිස්නේ. එතකොට ප්ලේන් ටී කියන්නේ හිස් තේ එකක්. මෙතන හිස් කියන්නේ පුතා කිරිපිටි වලින් හිස් වෙච්ච තේ එකක්. එතකොට ඔබට හම්බෙන්නේ තේ කහට එකක්. තේ කහට කියන්නේ සීනි දාපු තේ එකක්. කිරි නෙමෙයි. ප්ලේන් ටී. එතකොට හිස් තේ එකක් කියන එකයි කියන්නේ. එතන හිස් කියන්නේ මොනවාද? කිරි පිටි වලින් හිස් වෙච්ච තේ එකක්. එහෙම නැතුව නිකන් ටී ඉල්ලුවොත් කිරි එකක් හම්බෙන්නේ. ඊළඟට ප්ලේන් හොපර්ස් කියන එක හැදෙන්නේ කොහමද? දැන් ඇත්තටම කිව්වොත් අපි පාවිච්චි කරන්නේ බිත්තර ආප්ප වලට සිංහලෙන් කට පුරවලා කියනවා බිත්තර ආප්ප කියලා. අනිත් ආප්ප වලට කියන්නේ ප්ලේන් ආප්ප කියලා. ඒක සමාජගත වෙලා තියෙන හැටි. ඒක වැරදි. බිත්තර ආප්ප නම් හරි. ඒක බිත්තර දාපු ආප්පනේ. එතකොට එහෙනම් මොකද්ද මේ ප්ලේන් හොපර්ස් කියන්නේ? දැන් ඇත්තටම කිව්වොත් ඒක ප්ලේන් ආප්ප නෙමෙයි ප්ලේන් හොපර්ස් වෙන්න ඕනේ. මොකද සමාජගත වෙලා තියෙන ප්ලේන් ආප්ප. ප්ලේන් කියන්නේ එතකොට හිස් ආප්ප. මොකද්ද මේ හිස් ආප්ප කියන්නේ? බිත්තර වලින් හිස් වෙච්ච ආප්ප. නේ? ඒකයි බිත්තර දාපු නැති නිකම් ආප්ප දෙන්නේ ඒකයි. ප්ලේන් හොපර්ස්.
බිත්තර නැති ආප්ප. plain hoppers. හැබැයි පුතේ මෙතන අපිට හම්බෙන්නේ ඒ plain කතාවක් නෙමෙයි plenty කියලා කියන්නේ. හැබැයි මම plenty කියන වචනේ විතරක් ගත්තේ නැහැ පුතේ. මම ඔබට තව වචන දෙකක් ඔයිට කලින් මම හම්බෙච්ච වචන දෙකක් මෙතන highlight කරනවා. many කියන එකයි much කියන එකයි. many කියන එකේ තේරුම high number. හරිද? high number කියන්නේ සංඛ්‍යාත්මකව ඉහළයි කියන එක. much කියන එකේ තේරුම high volume. මෙතන volume කියන්නේ පුතා ප්‍රමාණය නැත්නම් තරම ඉහළයි. අතන සංඛ්‍යාවෙන් ඉහළයි මෙතන තරමින් ඉහළයි. තරම කියන්නේ හිතන්නකෝ ප්‍රමාණත්වයෙන් කියලා. ප්‍රමාණත්වයෙන් ඉහළයි. සංඛ්‍යාවෙන් නෙමෙයි. එතකොට තමයි much කියන්නේ. දැන් වතුර ගත්තොත් වතුර ප්‍රමාණය ඉහළයි. නේ? මෙතන සිසුන් සංඛ්‍යාව ඉහළයි. පුතා plenty කියන එක ඇතුලේ මේ දෙකම තියෙනවා. මේ both කියලා යොදලා තියෙන්නේ ඒකයි. ඔන්න ඔබ ඉගෙන ගත යුතු කාරණාව ඒකයි. plenty කියන එකේ තේරුම සංඛ්‍යාත්මකව ගොඩක් කියන්නත් plenty එකේ තේරුම බහුලයි කියන එක. plenty කියන එකේ තේරුම බහුලයි කියන එක. හැබැයි ඒක සංඛ්‍යාත්මක බහුල වෙන්නත් පුළුවන් ප්‍රමාණයෙන් බහුල වෙන්නත් පුළුවන්. ඒකයි both කියලා තියෙන්නේ. Focuses on the fact that you have enough නේ. ඒ කියන්නේ බහුලයි කියන අදහස. plenty කියන්නේ බහුලයි. plenty. plenty තනියෙන් යෙදුවොත් plenty of කියලා එන්න ඕනේ. හරිනේ. ගැටලු තියෙනවා නම් අහන්න ඕනේ පුතේ ඈ මයික් එක ඔන් කරලා අහන්න ලැජ්ජ වෙන්න එපා. එතකොට මෙතන කියනවා plenty of time. මේ මං කියේ plenty එක off යදෙනවා කියලා. plenty of time කියන්නේ වෙලාව ගොඩක්. හරිද? so that you have plenty of time. එතකොට so that කියන එකේ තේරුම එන්නේ මේ so that එකෙන් පස්සේ වාක්‍යයට. you have කියන්නේ ඔයාට තියෙනවා. you have plenty of time කියන්නේ ඔයාට වෙලාව ගොඩක් තියෙනවා. ඒ සඳහා නැත්නම් ඒ පිනිස මොකටද? ඔන්න මම ඔයාලට පුංචි අදහසක් දෙනවා මේ වෙලාවේ. පුතා යම්කිසි හිස්තැනට කලින් to යෙදුනොත් ඔන්න හොඳට අහගන්න මේ කියන එක. මට ඇහෙනවා සමහර ගෙවල් වල සද්ද බද්ද ඇහෙනවා. හිතට ඇහෙන්නේ කනට නෙමෙයි. ඔන්න ඒ සද්ද බද්ද අයින් කරලා ඔන්න හොඳට අහගන්න. සමහර කතා කරනවත් ඇහෙනවා නිකන්. හිස්තැනට කලින් to යෙදුනොත් ඔන්න හොඳට අහගන්න. හිස්තැනට කලින් to තිබුණොත් 99%ක්ම මෙතනට එන්න පුළුවන් ක්‍රියාපදයක්. අර මං ඔයාලට දුන්න නේද ක්‍රියාපදයක් හඳුනා ගන්න වචන සෙට් එකක්. ඒක මං ගෲප් වලට දාන්න. අන්න ඒ වචන සෙට් එක අනුව මෙතනින් ඔබ දැන් හොයාගන්න අන්න to තියෙනවා. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ ක්‍රියාපදයක්. අන්න දැන් හොයන්න ක්‍රියාපදේ. මං කිව්වා ISE දැන් පුතා කවමදාකවත් මෙන්න මේ නීති දෙක දන්න කෙනා to දාන්නේ නැහැ. හිස්තැනට කලින් to නම් මෙතනට ක්‍රියාපදයක් එන්න ඕනේ කියලා දන්න කෙනා කවමදාකවත් comfortable දාන්නේ නැහැ. ඇයි හේතුව? අගට ABLE කියන්නේ එනවා කියන්නේ ඒක adjective එකක් කියලා ළමයා දන්න. අග හින්දා to එකෙන් පස්සේ මෙතනට කවමදාකවත් comfortable කියන එක දාන්නේ නැත. easy දාන්නෙත් නැහැ. ඇයි ඒ? අගට y තිබ්බහම ඒක adjective එකක් කියලා දාන්න. ඒ හින්දා to එකෙන් පස්සේ මෙතනට adjective එකක් දාන්නෙත් නැහැ. notes දාන්නෙත් නැහැ. ඒක noun එකක්. හැබැයි සමහර තැන්වල පුතේ noun එදෙන්නත් පුළුවන් ඈ. ඒක බොහොම කලාතුරකින් එන්නේ. කලාතුරකින් තමයි එන්නේ. subject ගන්නෙත් නැහැ. ඒකත් noun එකක්. හරිද? එහෙනම් quite ගන්නත් බෑ. quite කියන්නේ adjective එකක්. quite කියන්නේ adjective එකක්. එහෙනම් මෙයා හොඳටම දන්නවා revise කියන වචනේ තමයි මෙතනට ගැලපෙන්නේ. time to revise. ඔයාලා අහලා ඇති පුතේ ඔය A level ළමයි කතා වෙනවා revision යනවා. දැන් නම් O level වලටත් තියෙනවා. revise කියන එකෙන් තමයි ඒ රිවිෂන් කියන වචනේ හැදෙන්නේ. රිවිෂන් කියන්නේ පුනරීක්ෂණ. එහෙනම් රිවයිස් කරනවා කියන්නේ පුනරීක්ෂණය කරනවා, කරපුවා නැවත මතක් කරනවා කියන එක. එහෙනම් කාලය බොහෝ ලෙස ඕන වෙනවලු පුතා කරපුවා නැවත මතක් කරන්න. හොඳට මතක තියාගන්න. විභාග වලට ඕන ලියන ළමයින්ට ඕන වෙන්නේ රිවයිස් කියන එක. කරපුවා නැවත මතක් කරන එක තමයි විභාගයට පහසුම දේ. එකපාරක් විතරක් බැලුවට මදි. ඊළඟට කියනවා එහෙනම් මෙතනට එන්නේ පුතේ අකුර A.
make sure විශ්වාසය ඇති කරගන්නලු you have ඔබට තියෙනවා all the මේ all කියන එකේ තේරුම පුතේ බහුවචනයි මම ඔයාලට කියලා දෙන්නේ පුතේ උත්තර නෙමෙයි උත්තර නම් මට අර මාකින් ස්කීම් එක දැම්මා නම් ඒකේ උත්තර ටික තියෙනවනේ අර ඉස්සලා දැම්මා වගේ නෑ මම මේ කියලා දෙන්නේ උත්තර ගන්න ක්‍රම හරිද උත්තර ගන්න ක්‍රම කියලා දෙන්නේ හොඳට අහගන්න මේ කියන එක පස්සේ වීඩියෝ එක බලලා හරි කමන්නේ තේරුම් ගන්න. all කියන වචනේ බහුවචනයි. all කියන්නේ සියලු. කවමදාකවත් එහෙනම් all ද දාලා මෙන්න මේ තුන්වෙනි හිස්තැනට ළමයෙක් දැන් රිවයිස් දැම්මා එක ගන්න බෑ ඒක ඉවරයි. comfortable දාන්න බෑ. හේතුව තමයි මෙතනට එන්න ඕනේ බහුවචන පදයක්. නේ? ඊළඟට quite ගන්න බෑ ඒකත් adjective එකක් ඒක වචනයිද බහුවචනයිද කියන්න බෑ. comfortable adjective වල නෑනේ පුතා ඒක වචන බහුවචන කතාවක්. එහෙනම් comfortable ගන්න බෑ quite ගන්න බෑ දැන් subject කියන එක අරගෙන easy කියන එක ගන්න බෑ adjective එකක් අවසානයේ ඉතිරි වෙන්නේ notes කියන වචනේ එහෙනම් all කියන එකත් මේක මම ගන්න හේතුව මම මේ කියන්නේ all කියන එක බහුවචන හින්දා ළමයා දන්නවා මෙතනට එන්නේ notes all the notes හරිනේ and past papers ඒ කියන්නේ ඔබට ෂුවර් එකක් හදාගන්නලු ඔබ ගාව පාස් පේපරුයි සියලුම නෝට්ස් ඔබ ගාව තියෙනවා විභාගෙට කලින් කියලා. ඔන්න එහෙනම් විභාග පාස් වෙන්න නම් පාස් පේපර් කරලා තියෙන්න ඕනේ නෝට් ටික හදාගෙන තියෙන්න ඕනේ නැවත නැවත බලන්න. organize කරගන්නලු your material කියන්නේ ද්‍රව්‍ය තේරුම දන්නේ නැත්නම් ලියා ගන්න material කියන්නේ ද්‍රව්‍ය ඔබට අවශ්‍ය ද්‍රව්‍ය ටික organize කරගන්නලු in such a way අන්න තියෙන ලස්සන වචනයක් such a way දන්නේ නැති අය ලියා ගන්න such කියන එකේ තේරුම එබඳු එලෙස කියන එක way කියන්නේ ක්‍රමය දෙක එකතු වුණාම such a way කියන්නේ ඒ විදිහට කියන එක way කියන්නේ විදිහ ක්‍රමය ආකාරය නේ පාරටත් කියනවා නේද දැන් highway කියන්නේ අධිවේගී මාර්ගයටනේ highway නේද දැන් අපි සමහරුන්ගෙන් අහනවා where are you මචං කොහෙද බං ඉන්නේ අයතර කියන on the way on the way I'm on the way on the way කියන එකේ තේරුම මොකද්ද? මොකද්ද පුතේ material කියන එකේ තේරුම ද්‍රව්‍ය පුතේ ද්‍රව්‍ය දේවල් ද්‍රව්‍ය කියන එක උපකරණය ද්‍රව්‍යය organize your material ඔයාලට අවශ්‍ය ද්‍රව්‍ය organize කරගන්නලෝ සංවිධානය කරගන්නලෝ in such a way කියන්නේ පුතා ඒ ආකාරයට such a way ඒ ආකාරයට that makes it අන්න මොකක් වෙන්නද දැන් make කියන්නේ ඇති කරනවා හදනවා නේද ඔව් මේ කියන්නේ කරනවා කියන අදහසනේ make කියන්නේ හදනවා එතකොට ඒක මොකක් වෙන්නද නේද ඒ ආකාරයට ඒක මොකක් වෙන්නද to find what you need පුතා find කියන්නේ හොයනවා what you need ඔය මේක වාක්‍ය රටාවක් you කියන්නේ ඔයා need කියන්නේ අවශ්‍යයි එතකොට you need දාපුවාම ඔයා අවශ්‍යයි නෙමෙයි ඔයාට අවශ්‍යයි දැන් සමහර අය පුතේ ඔය වචනෙන් වචනේ තේරුම ගන්න යනවා නේ එහෙම නෑ දැන් I කියන්නේ මම can කියන්නේ පුළුවන් එතකොට I can කියන්නේ මම පුළුවන් නෙමෙයිනේ I තනියෙන් ගත්තොත් මම can කියන්නේ පුළුවන් එතකොට I can කියන්නේ මම පුළුවන් නෙමෙයි මට පුළුවන් හරිනේ එත වගේ තමයි I කියන්නේ මම have කියන්නේ තියෙනවා a pen කියන්නේ පෑනක් එතකොට I have a pen කියන්නේ මම තියෙනවා පෑනක් නෙමෙයි මට පෑනක් තියෙනවා ඒ කියන්නේ වචන වාක්‍යයකට යෙදෙනකොට තේරුම වෙනස් වෙනවා ඒක හඳුනාගන්නේ භාෂා භාවිතයත් එක්ක දැන් you කියන්නේ ඔයා need කියන්නේ අවශ්‍යයි. එතකොට you need කියන්නේ ඔයා අවශ්‍යයි නෙමෙයි. ඔයාට අවශ්‍යයි. you need ඔයාට අවශ්‍යයි. පුතා ඒක ඉස්සරහට what දාපුවා මේක phrase එකක්. ඔන්න තේරුම හඳුනා ගන්නකො. what you need ඔයාට අවශ්‍ය දේ. දැන් සමහර ළමයි what කියන එකේ තේරුම සමහර නෙමෙයි. ඉතින් what කියන එකේ තේරුම මොකක්ද කියන එකනේ. හැබැයි පුතේ
හැමතැනටම මොකද්ද කියලා නෙමෙයි ගන්නෙ. දැන් what is your name කියලා ඇහුවොත් ඔයාගේ නම මොකද්ද? නේ? හැබැයි what දාලා ඒකෙන් පස්සේ වාක්‍යයක් තිබ්බොත් what දාලා සබ්ජෙක්ට් එකක් තිබිලා වාක්‍යයක් verb එකක් දාලා වාක්‍යයක් තිබ්බොත් එතන තේරුම වෙන්නේ they කියන එක. what you write කිව්වොත් ඔයා ලියන දේ. what you eat කිව්වොත් ඔයා කන දේ. what you read කිව්වොත් ඔයා කියවන දේ. දැන් ඔබ හඳුනගන්නේ ක්‍රමේ pattern එක අල්ලගන්න. එහෙනම් තේරුම ගන්න මෙහෙ ඉඳලා what you need ඔයාට අවශ්‍ය දේ මොකටද? to find හොයාගන්න. අන්න make it මොනා කරගන්නද පුතේ? ඔබට තේරෙනවා make it. කවුරු හරි කෙනෙක් මට උත්තරේ කියන්න බෑන්න දැන් ගැලපෙන්නේ. අපි දැන් revise ගත්තා, subject ගත්තා, notes ගත්තා. ඉතිරි තියෙන්නේ comfortable එකයි quiet එකයි easy එකයි. ඔය තුනෙන් කෝකද පුතේ ඔබට හිතෙන්නේ දෙවෙනි එකට එන්නේ? දෙවෙනි නෙමෙයි හතරවෙනි එකට. makes it හිතන්න බලන්න. ආවේ නැන්ද කාටවත්? makes it මාව ඇහෙනව නේද පුතේ ඔයාලට? can you hear me? ඔව් ඇහෙනවා කියන්න බෑ. ඒක උත්තරේ කියන්න නව නේද? අමාරු දෙයක නෑනේ. makes it දැන් හිතන්නකෝ දැන් දැන් ඔබ ලියන්න ගත්තා නම් ඔබට ඒක අමාරුයි. ඉතින් ඒක අතහැරලා දාන්න. මේක ඔබට ලියන්න ගත්තා නම් ඔබට අමාරු නම් ඒක අතහැරලා දාන්න ඉස්සරහට යන්න. මෙතනට එන්නේ පුතා makes it easy. ඒ කියන්නේ ඔබට අවශ්‍ය දේ හොයාගන්න පහසු වෙන්න පහසුවක් ඇති කරගන්න නේ පහසුවක් ඇති කරගන්න එබඳු ක්‍රමයක් නේ එබඳු ක්‍රමයකදී ද්‍රව්‍ය ටික ලැහැත්ති කරගන්නලු. ඒ කියන්නේ අර නෝට් ටික පේපර් ටික අන්න ඒව ටික ලැහැත්ති කරගන්නලු ඔබට අවශ්‍ය දේවල් හොයාගන්න පහසුයි එතකොට. එහෙනම් makes it easy කියන්නේ පහසුවක් ඇති කරගන්න නේ. ඊට පස්සේ කියනවා පුතේ find හොයාගන්නලු a place. place කියන්නේ ස්ථානයක්. to study ඉගෙන ගන්න පාඩම් කරන්න. අන්න ඉගෙන ගන්න පාඩම් කරන්න ස්ථානයක් හොයාගන්නලු. එතකොට මම ඔබට පුංචි උපදේශයක් දෙන්නම්. හිස් තැනකට පස්සේ ඔන්න මම ආයෙ ඔන්න පුංචි උපක්‍රමයක් මේ උත්තර හොයාගන්න ක්‍රමයක් කියන්නේ. හිස් තැනකට පස්සේ පුතේ නාම පදයක් තිබුණොත් when there is a noun after a blank හිස් තැනට පස්සේ noun එකක් තිබ්බොත් බොහෝ දුරට මම මේ කියන්නේ 100%ක් හැබැයි බොහෝ දුරට එතනට එන්න පුළුවන් adjective එකක්. නාම පදයක් විස්තර කරන adjective එකක්. මම ඔබට දීලා තියෙනවා අද දෙනවා adjective එකක් හොයාගන්න උපක්‍රම. මම කියවනේ ABLE අගට එනවා නම් adjective එකක්. දැන් මාර වැඩේ මෙතන adjective තුනක් තියෙනවා. හැබැයි තුනෙන් දැන් easy කියන එක ගියා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ quiet කියන එකයි comfortable කියන එකයි. එතකොට මේකේ තේරුම මොනවාද? comfortable කියන එක අහලා ඇති ඔයාලා. සාමාන්‍යයෙන් මේ ABLE අගට එක තේරුම හැකි. දැන් comfortable කියන්නේ comfort කියන්නේ පහසුව සුවය. එහෙනම් comfortable කියන්නේ පහසුවක් දනවන පහසුවක් ඇති කරවන හැකි ඇති කරවිය හැකි. ඒ කියන්නේ සුවදායි. comfortable කියන්නේ සුවදායි පහසුදායි පහසු ඇති කරවන නේද? quiet කියලා කියනවා පුතා නිශ්ශබ්ද නිස්කලංක සංසුන් QUIET මෙතන තියෙන්නේ QUIET quiet කියන්නේ නිස්කලංක සංසුන් විවේකී quiet. එහෙනම් place කියන එකට ඔබට හොඳටම පැහැදිලි මට ඔබලගේ හිත තේරෙනවා. ඔබ හිතුවා හරි place කියන එකට එන්න ඕනේ quiet place. මොකද්ද? හොයාගන්නලු නිස්කලංක පරිසරයක්. quiet place එකක් to study පාඩම් කරන ළමයා
නිස්කලංක පරිසරයක් තමයි හොයාගන්න ඕන. quiet place එකක් to study ඉගෙන ගන්න. where you will not be disturbed. මෙන්න passive voice වාක්‍යයක්. you will not be disturbed. ඔය be දාලා past participle තියෙනවා කියන්නේ එක passive voice. be මං කියන්නේ be verb එකකින් පස්සේ past participle තිබ්බොත් ඒක passive voice වෙනවනේ. එහෙනම් you will not be disturbed කියන්නේ මේ ඔයා disturb කරනවා නෙමෙයි. ඔයාට disturb වෙනවා. එහෙනම් where කියන්නේ අපි තැනක් විස්තර කරද්දි ගන්න එකක්. ඔයාට disturb නොවෙන පාඩම් කරන්න පහසු නිස්කලංක තැනක් හොයාගන්න. make sure විශ්වාසය ඇති කරගන්න. that කියන්නේ උතන කියලා කියන එක. you have ඔයාට තියෙනවා. good ventilation කියන වචනය ඔන්න බලන්නකො ඒක ventilation කියන වචනේ මම මෙන්න මෙතන දීලා තියෙනවා ඔයාලට. ආයෙත් ඒක නැතුව ගියාද තියෙනවා නේ. vocabulary හරි. ඔන්න ventilation කියන වචනේ ගන්න. මෙන්න තියෙනවා. ventilation කියන එකේ පුතා මේකත් ලියා ගන්නකො. මේ වහන වචනයක් ventilation. මේක ගොඩක් පේපර් වල මට මුණ ගැහිලා තියෙනවා. ventilation එකේ තේරුම් තුනක් තියෙනවා. තේරුම් තුනක් කියන්නේ යෙදෙන තැන් තුනක්. ventilation. ventilation. මේ ventilation කියන එකේ දාලා අදහස තමයි පුතා මේ වාතාශ්‍රය ඇති. තේරුම ලියා ගන්න එක තේරුමක් වාතාශ්‍රය ඇති. මේ තියෙන්නේ home. මේක ලියා ගන්න ගමන් මම මේ කියන්නේ fresh outdoor air. මේ ventilation කියන කෑල්ල මේ home කියන වචනේ home කියන තැනේදී නිවසේදී පාවිච්චි වෙනවා fresh outdoor air. ඒ කියන්නේ පිටතින් එන නැවුම් වාතය. ඒ කියන්නේ වාතාශ්‍රය තියෙන ventilation. එකට උන example එකක් තියෙනවා remove odors and moisture නේ. remove odors and moisture. ඒ කියන්නේ වාතාශ්‍රය තියෙන ඒවා ඉවත් කරන්න කියලා කියනවා. ඊළඟ මෙඩිකල් පැත්තට ගිහපුවාම oxygen and CO2. oxygen ඒ කියලා කියන්නේ ඒ කියන අවස්ථාවේදී පාවිච්චි කරන keep the blood oxygenated. ඒ කියන්නේ මේ රුධිරයට ඔක්සිජන් ගැවසෙන්න. දැන් ඒ කියන්නේ ඔක්සිජන් වාතය ඇති. අර වාතාශ්‍රය ඇති කියන එකම තමයි. ඒක මෙඩිකල් පැත්තට ගිහපුවාම තියෙන්නේ ඔක්සිජන් සහිත. ඔක්සිජන් එන්න පහසු. ස්පෝර්ට්ස් පැත්තට ගිහපුවාම කියනවා body heat and sweat keep the athlete cool. දැන් අපි කියනවා athletes ventilation. දැන් හිතන්නකො ක්‍රීඩකයෙක් හරි ළමයෙක් හරි ඉස්කෝලේ එකපාරටම වැටෙනකොට හරි ඇක්සිඩන්ට් එකක් වෙනකොට ළමයි ඔක්කොම ගිහිල්ලා වට වෙනවා. ළමයි ඔක්කොම වට වෙනකොට ඒ ළමයාගේ ventilation එක නැති වෙලා යනවා. ළමයාට අසනීප වැඩි වෙන්නේ අර වෙච්ච අසනීපයට වඩා ventilation එක නැති වුණා. ventilation කියලා කියන්නේ වාතාශ්‍රය තියෙන්න ඕන. ස්පෝර්ට්ස් පැත්තට ගිහපුවාම ක්‍රීඩකයා කූල් වෙන්න ඕනේ. ඒ කියන්නේ වාතාශ්‍රය එන්න ඕනේ. ventilation. ඒ තේරුම ලියා ගන්න පුතේ. වාතාශ්‍රය සහිත නේ වාතය ඇති. ventilation and air share. අන්න ඔබ විශ්වාසයක් ඇති කරගන්න ඔබ පාඩම් කරන තැන දොරවල් ජනෙල් වහගෙන පිටතින් එන වාතය එන්නේ නැති එහෙම තැනක් වෙන්න එපා කියලා කියන්නේ. වාතාශ්‍රය තියෙන තැනක් වෙන්න ඕනේ. හොඳට ඔබට හුස්ම ගන්න පහසු. and chair. chair කියන්නේ පුටුව. දැන් ඔබ දන්නවා ඉතුරු වෙච්ච වචනේ තමයි මොකද්ද? comfortable chair. සුවපහසු පුටුවක්. එතනත් බලන්නකො chair කියන්නේ noun එකක්. ඒ noun එකට ඕන උනේ adjective එකක් comfortable chair. don't try to learn. මෙන්න මෙතන බලන්න පුතා. try කියන්නේත් verb එකක්. learn කියන්නේත් verb එකක්. I told you earlier when there are two verbs we can't keep them close without using to.
or adding ing to the second verb. අපිට ක්‍රියාපද දෙකක් ළඟට එනකොට පුතේ මොකද කරන්න පුළුවන්? දෙවෙනි ක්‍රමය තමයි ඒ දෙන්න අතරට to යොදන්න ඕනේ. Don't try to learn. මේක ඔබට කීව හැකි ඕනනම් don't try learning. එහෙමත් කීව හැකි. Everything at once. අන්න පුතා පාඩම් කරන අයට හොඳ උපදේශයක්. මොකද්ද කියන්නේ? Don't try to learn. ඉගෙන ගන්න උත්සාහ කරන්න එපාලු. Everything සෑම දෙයක්ම at once එකපාර චුට්ට චුට්ට little by little එකපාර මතකෙට ගන්න යන්න එපා ගොඩක් දේවල්. but නමුත් remember මතක තියාගන්න. remember කියන්නේ මතක තියාගන්න to organize your material into manageable parts. හොඳ කළමනාකරණයකින් යුක්තව ඒ ද්‍රව්‍යයන් ටික සංවිධානය කරගන්නට මතක තියාගන්න. එතකොට අවශ්‍ය වෙලාවට ගත්ත හැකි. නැත්තම් ඔබට හොයන්න ගියාපුවාම හොඳම වෙලාව ගිහිල්ලා ඉවරයි. මම හුඟක් වෙලා අරගෙන මේ ප්‍රශ්නෙන් ප්‍රශ්නේ සාකච්ඡා කරන්නේ. මට පස්සේ කියන්න ඔයාලා සර් ස්ලෝ වැඩි, තව ටිකක් ස්පීඩ් යන්, අපිට කාලෙ මදි. ඔව් එහෙම යෝජනා තියෙනවා නම් කියන්න. තව විනාඩි 10ක් වගේ තියෙන්නේ අපිට. අපි පුංචි උත්සාහයක් දරමු මෙන්න මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. විනාඩි 10න් හරියටම 9:30ට ඕෆ් වෙනවා පුතේ. මේක අපි පටන් ගමු. මේ study the picture and මේක දන්න ඔය අනිවාර්යයෙන්ම picture එකක් දෙනවා පුතේ මේ O level paper එකේ. ගොඩාක් දුරට වචනත් දෙනවා. මේ ගිය අවුරුද්ද පේපරේ ගිය අවුරුද්දේ ළමයි ලිව්වේ මේ පේපරේට මේක ඇතුලේ වචන දීලා තියෙනවා. මේ අවුරුද්දෙත් විශ්වාස කරනවා වචන දෙයි කියලා. Study the picture and fill in the blanks in the paragraphs using the words given in the box. Write the letter. මේකෙත් පුතා වචනේ නෙමෙයි ලියන්න කියන්නේ අකුරයි ලියන්න කියන්නේ මේ වචනෙට අදාළ. ඔයාලා ලියලා ඇති කියලා මම විශ්වාස කරනවා. හරිද? හරි. එතකොට මේ වචන ඇතුලේ මේ කොටුව ඇතුලේ තියෙන වචන ටික gifts නිකන් බලන්න. මම ඔබට පුංචි යෝජනාවක් කරන්න. picture description ප්‍රශ්නේ කරන්න කලින් ඔයාලා පින්තූරේ හොඳට ස්ටඩි කරන්න. හරිද? මේක මාර පහසුවක්. ළමයි නොකරන දෙයක් මේ. ඔයාලා චිත්‍ර දිහා හොඳට බලන්න. ප්‍රශ්න වචන දිහා මුකුත් බලන්න එපා. පොඩි සියුම් විනාඩියක් වගේ අරගෙන චූට්ටක් මේක හැයොමු කරන්න. මෙන්න ස්ටේජ් එකක් තියෙනවා. අංගනයක මේකට කියන්නේ පැවිලියන් එක. ඒතර මේ ගායක කණ්ඩායමක් හරි කවුරු හරි ඔන්න කණ්ඩායමක් පැත්තකින් ඉන්නවා. දෙයයිස චෙයා පුටුවක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා ඔන්න ඔයිල් ලෑම්ප් එකක්, පොල් තෙල් පහනක් තියෙනවා. පොඩි අයිඩියා එකක් ගන්න. මෙන්න ඇජෙන්ඩා එකක් තියෙනවා. ඇජෙන්ඩා කියලා කියන්නේ න්‍යාය පත්‍රය. ඒක පොඩි ස්ක්‍රීන් එකක තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් ප්‍රොජෙක්ටර් එකක්. එතකොට මේ මොනවා හරි ස්ටූල් එකක ඔන්න තෑගි මොනවා හරි දෙන්න තියලා තියෙනවා. මෙන්න කතිකාසනේ තියෙනවා. කවුරු හරි මෙහෙවන කෙනෙක් ඉන්නවා. එතකොට මෙතන ඉන්නවා 4 දෙනෙක්. කොඩි 4ක් ඉන්නවා. ඒක මේ ප්‍රභූන් 4 දෙනා කොඩි ඔසවලා තියෙන්නේ. එහෙනම් මේ ජාතික ගීය කියන අවස්ථාව. පැහැදිලිනේ. එතන මෙයාලා මේ ජාතික ගීතය ගායනා කරන කණ්ඩායම. ඊළඟ මෙතන මේ කවුද ඉන්නේ? මෙතන ඉන්නවා වෙස් නැටුම් ඇඳගත්ත කණ්ඩායම. ඒ කියන්නේ නර්තන කණ්ඩායමක් ඉන්නවා. මෙතන ඉතින් මේ තියෙන ඕපන් ස්ටේජ් එක මේ තියෙන විවෘත වේදිකාව. නේද? මේකට නගින පඩිය. ඔච්චරනේ තියෙන්නේ. මේ වේදිකාවට නගින මේ ඔන්න ඔය ටික අපි පොඩි අයිඩියා එකක් ගත්තා. ඊට පස්සේ මේ වචන ටිකක් බලන්න කොටුව ඇතුලේ තියෙන. මේකත් චූට්ටක් ඔන්නවම පොඩි අයිඩියා එකක් ගන්න. gifts අපි දන්නවා gift එකක් කියලා කියන්නේ තෑගි නේ. හොඳට බලන්න. නොදන්නා වචන තිබේ නම් ලියා ගන්න. screen කියන එක දන්නවා. screen එක නේද? මේ තියෙන තිරේ screen එක. ඔන්න ඔබට දැන් හොර තේරුම් ගන්න. screen එක තියෙනවා ඔන්න. decorator කියලා කියන්නේ සරසනවනේ. ඒතර සරසලා තියෙන මේතන හැටියට නම් පොල් තෙල් පාන. ඔන්න අයිඩියා එක ගන්න. මේ ප්‍රශ්නේ ලියන්න කලින් අර කතාවක් තියෙනවා පුතා. මේකට කියනවා සහජ බුද්ධිය. ළමයෙකුට ප්‍රශ්නකට උත්තර ලියන්න කලින් ප්‍රශ්නේ වටපිටාව හඳුනා ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් තැනකට ගියාම වුණත් අපි වටපිටාව බලන්නේ. වටපිටාව හඳුනාගෙන තමයි අපි හැසිරෙන්නේ. නේද? ඉන්නේ කවුද? කොහෙද ඉන්නේ? ඒ වගේ තමයි මේ ප්‍රශ්නකට උත්තර ලියද්දි. හරිද? එහෙනම් ඩෙකරේට් කියන වචනේ අනිවාර්යෙන් පොල් තෙල් පහනත් එක්කයි යන්නේ. නැත්නම් මේ තෑගි වලට වෙන්නත් පුළුවන්.
එතකොට ෆ්ලැග්ස් කියන්නේ කොඩි. ෆ්ලැග්ස් කියන්නේ කොඩි. ඒ කියන්නේ මේ තියෙන කොඩි හතරක් තියෙනවා ෆ්ලැග්ස්. ඩාන්සර්ස් කියන්නේ නැට්ටුවා. හරිනේ. දැන් එහෙනම් මේ මෙතන මේ ඉන්නේ ඩාන්සර්ස්ලා. හරිද? මේ ඉන්නේ ඩාන්සර්ස්ලා. නැට්ටුවෝ. guests මේ වචනේ පුතා u අකුර silent. GUESTS guests කියලා ප්‍රොනවුන්ස් කරන්නේ. u අකුර ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. guestලා කියන්නේ අමුත්තෝ. ඒ කියන්නේ මේ ඉන්නේ හතර දෙනා. නේද? 3 gentlemen 1 lady නේද? පිරිමි 3 දෙනෙක් ඉන්නවා. එක ගෑනු කෙනෙක් ඉන්නවා. එයාලා තමයි guestsලා. playground කියන්නේ ක්‍රීඩා පිටිය. ආයෙත් මෙයාලා ඉන්නේ ක්‍රීඩා පිටියක. armchair. arm කියන්නේ පුතේ බාහුවටනේ. chair කියන්නේ පුටුව. ඒ කියන්නේ ඇඳි පුටුව. ඒක අපි කියනවා මේ ඔය හාන්සි පුටුව කියලාත් කියනවා. ඒක තමයි ස්ටේජ් එකේ තිබුණේ. මේ තියෙන්නේ. ඒක armchair නේද? අර අත් දෙක තියාගන්න පුළුවන් හින්දා තමයි armchair කියලා කියන්නේ. open කියන්නේ විවෘතයි කියන එක. බලමු ඉතින් මොනවාද මේක විවෘතයි කියලා. ස්ටේජ් එකත් විවෘතයි තියෙනවා. මේ පැවිලියන් එකත් විවෘතයි. මෙතන ස්ටේජ් එකත් විවෘතයි. බලමු මොනවාද කියලා. podium. podium එකක් තියෙනවා. podium කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මේ තියෙන්නේ මේක වෙන්න ඕනේ. අපි දැන් ඔය නග්ගන්නේ මේක වෙන්නත් පුළුවන්. ඒක නෝ ස්ටේජ් එකක් නේද? අපි දැන් ඔය ජයග්‍රාහකයෝ නග්ගන්නේ podium එක. මෙතන මේ කතිකාසනෙත් තියෙනවා. ඒකටත් කියනවා. හරිද? podium. lines කියලා කියන්නේ පේලි වලට කියනවා, ඉරි වලට කියනවා lines. හරි. ඔන්න පොඩි දල අදහසක් ගත්තා. අපි දැන් ওই අදහසත් එක්ක මෙන්න මේකට යනවා. හොඳට බලන්න. My class teacher මගේ පන්ති භාර ගුරුතුමයා හෝතුමිය asked me ඔන්න ask කියන එක. දැන් ask me කියලා වෙනම જાතියකුත් තියෙනවනේ. ask කියන වචනේ පාවිච්චි කරලා ask කියන එක පාවිච්චි කරලා අදහස් කීපයක් අපිට ගන්න පුළුවන්. හරිද? asked ඔන්න බලන්නකෝ. මෙන්න asked කියන එක. මම ටිකක් වැඩි විස්තරයක් දීලා තිනවා. මම මේක කෙටියෙන් ලියන්න යන මේකම ලියන්න ගන්න එපා පුතේ. ask කියන වචනේ පාවිච්චි කරනවා to request information. තොරතුරක් වගේ දෙයක් අහන්න. හරිද? මෙන්න උදාහරණයක් තියෙනවා. I need to ask the teacher what time the test starts අන්න. මොකක් හරි ප්‍රශ්නයක් අහන්න මේ I need to ask the teacher. මට අවශ්‍යයි ටීචර්ගෙන් අහන්න. කීයටද ටෙස්ට් එක පටන් ගන්නෙ? I තියෙනවා she asked me. ඇය මගෙන් ඇහුවා where I bought my shoes. නේ ප්‍රශ්නයක් මොකක් හරි. ඔන්න ask කියන එක තේරුමක් තමයි ප්‍රශ්නයක් අහනවා කියන අදහස. ඊළඟට තියෙනවා to request a favor. පුතා favor කියන වචනේ තේරුම help කියන එක. උදව්වක් ඉල්ලන්නත් එහෙම නැත්නම් object කියන්නේ ද්‍රව්‍යයක්. මොකක් හරි දෙයක් ඉල්ලන්නත් පාවිච්චි කරනවා. මේ can I ask a favor of you? අන්න උදව්වක් ඉල්ලන්න පුළුවන්ද? අතන ask කිව්වේ පුතේ අහනවා. ඔයාලා නිකන් ලියා ගන්න ask කියන වචනේ තේරුම ලියලා මේ එක තේරුමක් ලියා ගන්න අහනවා. මෙතන කියන්නේ ඉල්ලනවා මේ. He asked for a glass of water. වතුර වීදුරුවක් ඉල්ලනවා. ඉල්ලුවා. ask for trouble. ඒ කියන්නේ මේ ප්‍රශ්නයක්ම සමහර අය ඉන්නවා. ප්‍රශ්න ඉල්ලන අය ඉන්නේ නේද? ප්‍රශ්න ඉල්ලන අය ඉන්නවා. ඊළඟට තව තේරුමක් දෙනවා පුතා to invite someone. ask කියන එකේ තව තේරුමක් දෙනවා ආරාධනා කරනවා මේ. Are you going to ask her to the prom? program එකට නැත්නම් මේ පෙරමුණට කියන අදහස going to ask her කියන ඇගෙන් ඉල්ලනවා කියන අදහස. ඇයට ආරාධනා කරනවා. They asked us over for dinner on Friday. ඔය asked us ආරාධනා කරනවා කියන අදහසක් තියෙනවා. ඔන්න දැන් ask කියන තේරුම් තුනක් කිව්වා. එකක් අහනවා, ඉල්ලනවා, දැන් ආරාධනා කරනවා. ask කියන එකේ තේරුම් තුනයි. ඊළඟට business වලදී තියෙනවා පුතා in modern business slang ask is sometimes used as a noun. ඒ කියන්නේ නාම පදයක් විතරක පාවිච්චි කරනවා. ඒක අපිට එච්චර ලොකුවට එපා පුතේ. ඒක ඔයාලට ඉතින් වැදගත් වෙන්නේ. නාම පදයක් විදිහට ඒක පාවිච්චි කරනවා. අපි දැන් තරක පාවිච්චි කරන මේ මතක තියාගන්නකො. ඉල්ලනවා, අහනවා, ආරාධනා කරනවා. මෙතන කියන්නේ මොකද්ද? My class teacher asked me to draw a picture. පින්තූරයක් අඳින්න කියලා කිව්වා මට. ඉල්ලුවා. For the art exhibition චිත්‍ර ප්‍රදර්ශනයට of the school පාසලේ.
right. I drew මං ඇඳා this picture of the Independence Day. නිදහස් දවස සමරන Independence Day කියන එක තේරුම දාන්න නැත්නම් ලියා ගන්න පුතේ නිදහස් දවස කියන එක. Independence Day නිදහස් දවස. Celebration කියන්නේ සැමරීම. Held at the school. Held කියන්නේ පුතා පවත්වපු. At the school. G කියන එක කපලා තියෙනවා playground. At the school playground. හරිද? ඔන්න ඒක කපලා තියෙනවා. හරි. මම මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්නේ හෙට. දැන් අද ඔන්න ආරම්භයක් ගත්තා. පුතාලට මම ආරාධනා කරනවා මේ ප්‍රශ්නට උත්තර ලියන්න ඔයාලා. නේද? දැන් වෙලාව අරගෙන නිදහසේ පේපරේ Tamanට පුළුවන් හැම ප්‍රශ්නකටම උත්තර ලියලා තියන්න. එතකොට මේක හරි ලේසි. මේ ඒක අර පින්තූරෙත් එක්ක උත්තර ලියන්න තියෙන නේද? ඒක එච්චර අමාරු නෑ. හරි ලේසි.